හරි රයිට්. එතකොට මේ අපි අර කලින් කරා අන්තිමට මතක විදිහට වෙක්ටර් ස්පේස් එකක් ඉන්ටර්න්ට් කරනවා කරා. හරි. මම වෙක්ටර් ස්පේස් එකකින් තමයි නතර කරේ. මම ඒක ආයෙ පොඩ්ඩක් ලියන්නම්. එතකොට වෙක්ටර් ස්පේස් එක ගැන කීවට පස්සේ මෙහෙමයි. හිතන්න මේ v කියලා සෙට් එකක් තියෙනවා. මොකක් හරි කුලකයක් තියෙනවා. ඒ වගේ මෙයාට මොකක් හරි සුළු කිරීම් දෙකක් තියෙනවා. මෙන්න මේ වගේ. හරි. එතන මෙන්න මේ වගේ මොකක් හරි සෙට් එකකුයි කුලකෙකුයි සුළු කිරීම් දෙකකුයි තියෙන එකට අපි බොහෝ විට කලින් කීවා මේ ඒ තියෙන මොකක්ද ෆීල්ඩ් එකක්. හරි. එතකොට වෙක්ටර් ස්පේස් එකක් කියලා කියන්නේ ෆීල්ඩ් එකක් තව ෆීල්ඩ් එකක් අතර අදාපවතින ආයේ කතන්දරයක් තමයි වෙන්නේ. හරි. එතකොට මේක කියනවා වෙක්ටර් ස්පේස් එකක් කියලා. හරි. ඕවර් මෙහෙම තව සෙට් එකක් තියෙනවනේ. තව කුලකයක් තියෙනවනේ. මම ගන්නම් ඒක f කියලා. ඒ වගේ මෙයාට ඔපරේෂන්ස් දෙකක් තියෙන්න ඕනේ. මේ තියෙන්නේ ඔපරේෂන් දෙක. හරි. එතකොට මෙන්න මේක වෙක්ටර් ස්පේස් එකක් වෙන්න කරුණු කීපයක් කීවා. පළවෙනි එක මෙන්න මෙයා. හරි. මෙන්න මෙතන ගන්න කෙනා මෙයා ෆීල්ඩ් එකක් වෙන්න ඕනේ. මේක ෆීල්ඩ් එකක් වෙන්න ඕනේ. හරි. එතකොට මේ ෆීල්ඩ් එකක් කියන්නේ මොකක්ද කියන එක කරලා මේ ෆීල්ඩ් එකක් වෙන්න නම් කරුණු කන්ඩිෂන්ස් 11ක් හරියන්න ඕනේ කියලා කිව්වා. මතක ඇති. අර ඇබිලියන් ගෲප් එකක් වෙන්න නම් කන්ඩිෂන් 5ක් තියෙන්න ඕනේ. ඇබිලියන් ගෲප් එකක් වෙන්න කන්ඩිෂන් 5ක් වෙන්න ඕනේ. ඊට අර පළවෙනි එක තමයි අර ක්ලෝෂර් ප්‍රොපර්ටි එක. හරි. අර වැහිච්ච ප්‍රොපර්ටි එක කියන්නේ දැන් අර එකම මොකක් හරි කුලකයක් අරන් අවයවයක් අරගෙන තව අවයවයක් අරගෙන ඒ දෙන්නට අදාළ ඔපරේෂන් එක කරාට පස්සේ කුලකෙටම වැටෙන එක ක්ලෝෂර් එක. දෙවෙනි එක ඇසෝසියේටිව් එක. හරි. අර ඔපරේෂන් එක මාරු කරලා කරන එක. කියන්නේ මෙන්න මෙහෙම තියනවා නම් පළවෙනි දෙන්න අරගෙන ඒකට තුන්වෙනි එක ඔපරේෂන් එක කරන එක පළවෙනි එක ඔපරේෂන් එක 2 සහ 3 කරාට පස්සේ එකට සමානයි කියන එක. හරි. ඇබිලියන් ගෲප් එකක් වෙන්න නම් මේ කන්ඩිෂන් එක තුන්වෙනි එක අපි කරා ඩෙන්ටිටි එක. හරි. අර විශේෂ අවයවයක් ඉන්නවා සෙට් එකේ. ඒ අවයවයේ යුනිට්. අපි ඒකට කීවා E කියලා. හරි. එතකොට E ත් එක්ක ඔපරේෂන් එක කරනවා කැමති අවයවයක්. එන්නේ මේ අවයවයම තමයි. හරි. ඔක ඩෙන්ටිටි එකනේ. ඊළඟට හතරවෙනි එක අපි ඉන්වර්ස් එක. ඉන්වර්ස් එක කියලා කියන්නේ ඕනම අවයවයකට ඉන්නවා යුනිට් වැලියු එකක්. කොහොමද? ඒ දෙන්නට අදාළ ඔපරේෂන් එක කරාට පස්සේ මෙන්න මෙතන ආපු වැලියු එක මෙයාම එන්න ඕනේ. හරි? ඕක. ඊළඟට හතරවෙනි එක කියුමුලේටිව් එක. හරි? කියුමුලේටිව් එක. එතකොට මෙන්න මේකෙදි කරේ ඔපරේෂන් එක මාරු කරලා කරන එක. ඕනම අවයව දෙකක් ගන්න ඔපරේෂන් එක මාරු කරලා කරනවා. ඒක හැමෝටම මේ කතන්දරය හරිනම් ඒක කියුමුලේටිව්. හරි? ඔන්නෝම තමයි කරේ. මෙන්න මෙහෙම කන්ඩිෂන් පහක් තියෙනවා ඇබිලියන් ගෲප් එකක් වෙන්න. එතකොට ෆීල්ඩ් එකක් වෙන්න නම් කීවා දැන් මෙතන ඔපරේෂන් දෙකක් තියෙනවනේ. මේ ඔපරේෂන් දෙකේ මේ දෙන්න ඇබිලියන් වෙන්න ඕනේ, මේ දෙන්න ඇබිලියන් වෙන්න ඕනේ. ඊට අමතරව තව විශේෂ කෙනෙක් ආව ඩිස්ට්‍රිබියුටිව් එක. මේ ඩිස්ට්‍රිබියුටිව් එක හරියන්න ඕනේ. හරි මෙන්න මේ වගේ එකක්. මෙන්න මේක හරියන්න ඕනේ. මතක ඇති ඈ. හරි පළවෙනි එක ඔන්න ඕක වෙන්න ඕනේ. දෙවෙනි දේ තමයි ෆීල්ඩ් එකක් වෙන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මෙයා. මෙන්න මේ දෙන්න ආය ඇබිලියන් ගෲප් එකක් වෙන්න ඕනේ. හරි. එතකොට මෙතන තියෙන ඔපරේෂන් හරියටම කලින් කිව්වා වගේ පහ. හරි. ඊළඟට තුන්වෙනි ප්‍රොපර්ටි එක තමයි තුන්වෙනි කන්ඩිෂන් එක තමයි මෙන්න මේක. හරි මෙන්න මේක විශේෂයි. ඕනම එලිමන්ට් එකක් ගන්නවා මම මේ ෆීල්ඩ් එකෙන් දෙවෙනි කෙනාගෙන් මෙයාගේ. ඒ වගේම ඕනම අවයවයක් ගන්නවා පළවෙනි කෙනාගෙන් කැමති කෙනෙක්. හරි. එතකොට මේ දෙන්නට අදාළ ඔපරේෂන් එක කරනවා. මෙන්න මේ ඔපරේෂන් එක ගැන කියන්නේ මෙන්න මේ ඔපරේෂන් එක ගැන කියන්නේ මෙයා. හරි මෙන්න මෙයා. මේ ඔපරේෂන් එක කරාට පස්සේ ඉන්නේ සෙට් එකේම එකක්. එන උත්තරේ මේ වෙක්ටර් ස්පේස් එකේම එකක් එනවා. හරි? මේක එක්තරා විදිහකට ක්ලෝෂර් ප්‍රොපර්ටි එකක්. හරි ඊළඟට හතරවෙනි එක කරේ මෙන්න මෙයාගේ ඩෙන්ටිටි එක තියෙනවා කියන එක. හරි? ඒ කියන්නේ there exists unique E not කෙනෙක්. මෙන්න මෙයාට එක්තරා විදිහක ඩෙන්ටිටි එකක් තියෙනවා කියන එක තමයි කරේ. හරි ඔන්න ඕක. ඊළඟ එක පස්වෙනි එක කරා මෙන්න මෙයාට අදාළව ඇසෝසියේටිව් එක තියෙනවා කියන එක. හරි එතකොට මෙයාගේ එලිමන්ට් දෙකක් ගත්තා. ෆීල්ඩ් එකෙන් ඊට පස්සේ තව අවයවයක් ගත්තා කැමති අවයවයක් ගත්තා වෙක්ටර් ස්පේස් එකෙන් ඊළඟට මෙන්න මෙහෙම ඔපරේෂන් එක දෙපාරක් කරනවා. හරි
මේ උත්තරේ සර සම වෙනවා. එහෙම නැත්නම් ඉක්වලන්ට් වෙනවා. මෙන්න මේකට. හරි? මෙන්න මෙතනින් ආයෙ හැදෙන්නේ ෆීල්ඩ් එකක් නේ. මොකද මෙන්න මෙතන තියෙන්නේ ඩොට් මෙන්න මේ තියෙන ඔපරේෂන් එක. හරි? මේ ඔපරේෂන් එක වෙනවා F කියන එහෙම නැත්නම් ෆීල්ඩ් එක එලිමන්ට් එකක් අතර එන්නේ ආයේ ෆීල්ඩ් එක එලිමන්ට් එකක් නේ නේද? මොකද දැන් මෙන්න මෙතන ෆීල්ඩ් එකක් කියද්දි මේ වැඩේ මේක ඇතුළේදී කතා කරනවා. හරි? මේක ඇතුළේදී මොකද මෙයත් එක්ක මෙයයි කතා වෙනවනේ. එතකොට මෙතන එක පහෙන් එකකදී මේ වැඩේ වෙනවා. හරි එතකොට මේක ෆීල්ඩ් එක එලිමන්ට් එකක්. ෆීල්ඩ් එක එලිමන්ට් එකක් එක්ක වෙක්ටර් ස්පේස් එකේ එලිමන්ට් එක්කනේ මෙන්න මේ ඔපරේෂන් එක තමයි හරියන්නේ. හරි? ඔව් මම ඒක එදාට ඔතන පැහැදිලි කරා මේ ඔපරේෂන් ගැන කතා කරොත් පළවෙනියට මෙන්න මේ ඔපරේෂන් එක වෙන්නේ අනිවාර්යෙන් මෙයාගේ එලිමන්ට් දෙකක් අතර. මේ ඔපරේෂන් එක වෙන්නේ මෙයාගේ එලිමන්ට් දෙකක් හෝ කීපයක් අතර. මේ ඔපරේෂන් එක වෙන්නේ මෙයාගේ එලිමන්ට් එකක් අතර. හැබැයි මෙන්න මේ ඔපරේෂන් එක විශේෂයි. මෙයා වෙන්නේ මෙයාගේ එලිමන්ට් එකකුයි මෙයාගේ එලිමන්ට් එකකුයි අතර විතරයි. හරි ඔන්නම තමයි වෙන්නේ. එතකොට මෙයා ඔපරේෂන් එක කවදාවත් මේ දෙන්නෙක් අතර වෙන්නේ නැහැ. මෙයාගේම දෙන්නෙක් අතරවත් මේ ඔපරේෂන් එක කවදාවත් මෙයාගේ දෙන්නෙක් අතරවත් වෙන්නේ නැහැ. හරි? හැම වෙලාවෙම මේ ඔපරේෂන් එක වෙන්නේ මෙයාගේ 1යි මෙයාගේ 1යි එක්ක. ඔය විදිහට තමයි වෙන්නේ. ඔක මම එදත් කීවා. හරි? ඊළඟට 6 වෙනි එක අතරම ඩිස්ට්‍රිබියුටිව් දෙකක් යනවා තව. ඒ යටතේ ඕනම AB දෙන්නෙක් ගන්නවා මේ කතා කරපු ෆීල්ඩ් එකෙන් ඒ වගේම තව එලිමන්ට් එකක් ගන්නවා. ඊළඟට මෙන්න මෙහෙම කරනවා. a + b කියන එකත් එක්ක ඩොට් ගන්නවා මෙන්න මේ ඔපරේෂන් එක ගන්නවා මේක ඉක්වලන්ට් වෙනවා මෙන්න මේකට. හරි? දැන් එතකොට මෙන්න මේක ෆීල්ඩ් එක එලිමන්ට් එකක්. හරි? මෙන්න මේක ෆීල්ඩ් එක එලිමන්ට් එකක්. හැබැයි මෙන්න මෙයා එක්කෙනාමනේ. මෙයා ඉන්නේ වෙක්ටර් ස්පේස් එකේ එලිමන්ට් එකක්. හරි? එතකොට දැන් අපි මෙන්න මේ කලින් ක්ලෝෂර් ප්‍රොපර්ටි එකක් පෙන්වලා තියෙනවානේ. මෙන්න මේ ප්‍රොපර්ටි එකේදී මේ උත්තරේ, ඒ කියන්නේ පළවෙනි එක ෆීල්ඩ් එකෙන් ගන්න ඕනම එලිමන්ට් එකක් වෙක්ටර් ස්පේස් එකේ ඕනම එලිමන්ට් එකක් එක්ක මේ ඔපරේෂන් එක කරාට පස්සේ උත්තරේ වෙක්ටර් එකක්ම වෙන්න ඕනේ. හරි? එහෙනම් මේක වෙක්ටර් එකක්. කියන්නේ මෙන්න මෙයා සම්පූර්ණ වෙක්ටර් එකක් වෙන්න ඕනේ කියන එකනේ කියන්නේනේ. එහෙනම් මෙන්න මෙයත් වෙක්ටර් එකක්. එහෙනම් වෙක්ටර් දෙකක් අතර මේ එකතු කිරීම වෙන්න බෑ. වෙන්නේ මේ එකතු කිරීම. හරි? ඊළඟ එක දෙවෙනි ඩිස්ට්‍රිබියුටිව් එක. එතකොට මෙයාගේ එක්කෙනයි මෙයාගේ දෙන්නෙක් වෙනවා. හරි ඔන්න ඔහොම එකක්. එතකොට මෙතනදී හරි මේ තියෙන වෙක්ටර් දෙකක ඇඩිෂන් එකක්. හරි? වෙක්ටර් දෙකක් අතර ඔපරේෂන් එක මේ තියෙන්නේ. හරි? මේ තියෙන වෙක්ටර් දෙකක් අතර. හැබැයි මෙතනින් එන්නේ වෙක්ටර් දෙකක ගුණ කිරීමකින් ආයෙන්නේ වෙක්ටර් එකක්. ඇයි එහෙම කියන්නේ? මොකද මේ මම පෙන්නනවා මෙන්න මේක ඇබිලියන් ගෲප් එකක් කියලා. ඒතර මේ දෙන්න ඇබිලියන් ගෲප් එකක් කියලා පෙන්නද්දි ඇබිලියන් ගෲප් එක පළවෙනි ප්‍රොපර්ටි එක මොකක්ද? එයාගේ කැමති එලිමන්ට් එකක් ගන්න සෙට් එකේ ඒ දෙන්නට අදාළ ඔපරේෂන් එක කරන්න ඒක ආයේ සෙට් එකටම වැටෙන්න ඕනේ. ඒතර මෙතන මේ සෙට් එකෙන් කැමති එලිමන්ට් එකක් අරගෙන ඔපරේෂන් එක කරාට පස්සේ සෙට් එකටම වැටෙන්න ඕනේ. පළවෙනි ක්ලෝෂර් ප්‍රොපර්ටි එකෙන් ඒක වෙනවා. එහෙනම් මෙන්න මේකෙන් අනිවාර්යෙන් එන්නේ වෙක්ටර් එක එලිමන්ට් එකක්ම තමයි. හරි? එහෙනම් එයත් එක්ක මේ ගන්න ෆීල්ඩ් එකේ කෙනා අනිවාර්යෙන් මේ ඔපරේෂන් එක තමයි වෙන්න ඕනේ. ඒතර මේක ඉක්වලන්ට් වෙනවා AX. හරි? AY. බෑ එතකොට මෙන්න මෙයත් ආයේ වෙක්ටර් එකක්. මෙයත් ආයේ වෙක්ටර් එකක්. මේ ඔපරේෂන් එකෙන්. හරි? කොහොම තමයි වෙන්නේ. right? ඔය විදිහට තමයි ඔය ප්‍රොපර්ටිස් ටික තියෙන්නේ. හරි. මම ඇත්තටම මේ එදා එක ගානක් කරේ මම තව ගානක් කරන්නම් ඇත්තටම මේක අර සර් කරපු ගානක් මේක මම අර කට්ටිය අහුවත් එක්ක ඒ හින්දා මම කරන්නම් මෙන්න මෙහෙම එකක් කරා හරි මේ සර් කරපු උදාහරණෙම කරන්නම් මට බව පෙන්වන්න කියලා කියනවා මෙන්න මේක වෙක්ටර් ෆීල්ඩ් එකක් කියලා හරි අපි ගන්නවා ධන තාත්වික සංඛ්‍යා කුලකය හරි එයත් එක්ක තියෙනවා මේ විශේෂ ඔපරේෂන් දෙකක් මම දැනට මේ ඔපරේෂන් දෙකට මෙන්න මෙහෙම සංකේත දෙකක් දානවා හරි මෙන්න මේක මෙන්න මෙයත් එක්ක තාත්වික සංඛ්‍යා කුලකයේ සහ එකතු කිරීම සහ ප්‍රොඩක්ට් එක. මේ තියෙන්නේ අපි දන්න සාමාන්‍ය එකතු කිරීමමයි. හරි? මේ තියෙන්නේ අපි දන්න සාමාන්‍ය තාත්වික සංඛ්‍යා ගුණ කිරීමම තමයි. හරි? ඕක තියෙන්නේ. අනේ ඒක මෙන්න මේකත් එක්ක ගුණ කරන්න කියලා කියන්නේ. එතකොට මෙන්න මෙයා ගැන පැහැදිලි කරනවා. මෙයා ගැන පැහැදිලි කරනවා. කියන්නේ දැන් මේ ඔපරේෂන් එක කීවොත් දැන් අර මම කලින් පැහැදිලි කරද්දි මේකේ වෙක්ටර් ස්පේස් එක කියන්නේ මොකක්ද කියන එක පැහැදිලි කරද්දි මම මේ ඔපරේෂන් වලින් වෙන්නේ මොනවද කියලා කිව්වා. ඒතකොට මේ ඔපරේෂන් එක තියෙන්නේ අනිවාර්යෙන් මෙයාගේ එලිමන්ට් දෙකකට නේද? හරි? එහෙනම් ඇත්තම වෙන්නේ තාත්වික සංඛ්‍යා දෙකක. කියන්නේ දැන් මෙයාගේම එලිමන්ට් දෙකක් නම් මෙතන එන්නේ අනිවාර්යෙන් ධන තාත්වික සංඛ්‍යා දෙකක්මයි නේද?
එතකොට ධන තාත්වික සංඛ්‍යා දෙකකට මෙන්න මේ ඔපරේෂන් එකේ තේරුම මේක සමානයි කියලා කියනවා මේකට. මොකද ධන තාත්වික සංඛ්‍යා දෙකක සාමාන්‍ය එකතු කිරීමට සමානයි කියලා කියනවා. මේ ඔපරේෂන් එක මොකක්ද කියන එක මේක හඳුන්වනවා. මේක ප්‍රශ්න කැලලක්. ඊළඟට ආයේ කියනවා මෙන්න මෙයා ගැන. හරි? මෙයා ගැන කියනවා මෙන්න මෙහෙම. මම ගත්තොත් මෙන්න මෙයාගේ එලිමන්ට් එකක්. හරි? මම මේකට දාන්නම් xy කියලා. හරි? මම ගන්නවා මෙයාගෙන් එලිමන්ට් එකක්. මේ තියෙන එක කැමති එලිමන්ට් එකක්. හරි මේ ඕනම කෙනෙකුට හරියනවා මේ වැඩේ. ගන්නවා මෙයාගෙන් ඕනම එලිමන්ට් එකක්. මම කියන්නම් x කියලා. හරි? ඊළඟට මෙන්න මේකේ තේරුම. a.x නැත්තම් මෙන්න මේ ඔපරේෂන් එකකින් වෙන්නේ ඇත්තටම මෙන්න මේක වෙන එක. හරි? ඔන්න ඔක වෙන එක තමයි වෙන්නේ. අර මතක ඉතින් ඔක තමයි ප්‍රශ්නේ. හරි. එතකොට අපෙන් කියනවා මෙන්න මේක වෙක්ටර් ස්පේස් එකක් බව පෙන්වන්න කියලා. එතකොට වෙක්ටර් ස්පේස් එකකදී පළවෙනි දේ තමයි මෙන්න මෙයා ෆීල්ඩ් එකක් කියලා පෙන්වන්නේ. හරි? කතා කරන්න දෙයක් නෑ. මම අර ෆීල්ඩ් එකක් කියන්නේ මොකක්ද කියන එක කියලා දෙද්දිත් කීවේ ෆීල්ඩ් එකක් කියන එකේ ඩෙෆිනිෂන් එක හදන්නේ තාත්වික සංඛ්‍යා කුලකයේ ෆීල්ඩ් එකක් වෙන විදිහට. يعني තාත්වික සංඛ්‍යා කුලකයේ තියෙන ඇක්සියම් ටික එහෙම කොපි කරලා තමයි ෆීල්ඩ් එකක් හදන්නේ. දැන් කිසි කතන්දරයක් නෑ. තාත්වික සංඛ්‍යා කුලකයේ සහ එකතු කිරීම සහ මේ තියෙන ගුණ කිරීම. අපි දන්න ඒවා ටික මේ තියෙන්නේ. අර මම උදාහරණ කියන්නේ මේ පැහැදිලි කිරීම කරේ මේ මෙන්න මෙතන තියෙන්නේ මේ ජෙනරල් කට්ටිය. හරි? මෙන්න මේ කට්ටිය ජෙනරල් කට්ටිය. මේවා ජෙනරල් ඒවා. හරි? බෑ මම මෙතන කතා කරන්නේ අපි දන්න එකතු කිරීම ගුණ කිරීම ගැන තමයි ඈ. හරි මෙන්න මේක කතා කරන්න දෙයක් නෑ. මේක අනිවාර්යෙන් ෆීල්ඩ් එකක්. කියන්නේ පේපර් එක අනිවාර්යෙන් තිබ්බොත් මේක නම් ඇත්තටම ලියන්න ඕනෙත් නෑ. හරි? කියන්නේ මේක සාධනය කරන්න ඕනේ නෑ. මෙහෙම ලිව්වට වැරද්දක් නෑ. මේක පිළිගන්නවා. මේක ෆීල්ඩ් එකක්. හරි? කොටින්ම අනිත් එක මෙයාලා ඔය කට්ටිය දැකලා ඇති අර සර් මොකක් හරි වෙක්ටර් ස්පේස් එකක් අරගෙන ඒ වෙක්ටර් මොකක් හරි මේ වගේ සෙට් එකක් අරගෙන මේක වෙක්ටර් ස්පේස් එකක් කියලා බව පෙන්වන්න තිබ්බා සර් ඇත්තටම අර කරුණු තුන එළියන්නේ. හරි ඒකට හේතුව මොකක්ද කියන එක ගැන මම අද කියන්නම්. හරි? ඇයි එහෙම ලියන්න පුළුවන්? ඒකට හේතුව මොකක්ද කියන එක ගැන අද කියන්නම්. හරි ඒ වගේම මේ දැනට කියන්නම් ඒක ඇත්තටම මේ සර් එහෙම ලියන්න පුළුවන් ඇත්තටම මෙන්න මේ ටික හරි ගියොත් විතරයි. පළවෙනි එක මෙන්න මෙතන තියෙන ස්පේස් එක. ඒ කියන්නේ මෙන්න මෙතන ගන්න වෙක්ටර් එක කරන්න අපි බලාපොරොත්තු වෙන සෙට් එක තියෙන සායාග ඔපරේෂන් එක තියෙන. මෙයා තව කෙනෙක් මතනේ වැටෙන්නේ. මේ වැටෙන කෙනා මෙන්න මෙයා තාත්වික සංඛ්‍යා කුලකේ සහ එකතු කිරීම සහ ගුණ කිරීම. මෙන්න මේකම වෙන්න ඕනේ. මේකම වෙන්න ඕනේ එක කාරණාවක්. මේක එකක් ඈ. එහෙමනම් විතරයි යෝක ලේසියෙන් සුළු වෙන්නේ. හරි තව දේවල් තියෙනවා. ඒ හින්දා තමයි සර් ඒ කියන එක හරියන්නේ නැත්තටම. නැත්තම් අර කරුණු ටික ඔක්කොම පෙන්වන්න ඕනේ. හරි සර් අර මේ කරුණු තුනකින් විතර සාධනය කරලා තියෙන ඒවා බලන්න හැම එකම මේ පැත්ත හැම වෙලාවෙම ඉන්නේ තාත්වික සංඛ්‍යා කුලකයේ අපි දන්න එකතු කිරීම සහ ගුණ කිරීම කියන ඔපරේෂන් දෙකයි. හරි? ඒ හින්දා අප හරියනවා. රයිට් රයිට්. එතකොට ඒක හරි. ඊළඟට අපි කතා කරපු දෙවෙනි කන්ඩිෂන් එක චෙක් කරලා බලමු. දෙවෙනි කන්ඩිෂන් එක මොකක්ද? මෙන්න මේක. හරි? මෙන්න මෙයා මෙන්න මේ දෙන්න ගන්නවා. මෙන්න මේ දෙන්න අරගෙන මේක ඇබිලියන් ගෲප් එකක් කියලා බව පෙන්වන්න තියෙනවා. හරි? ඇබිලියන් ගෲප් එකක් බව පෙන්වන්න තියෙනවා. අපි බලමු. එතකොට මෙතන තියෙන ධන තාත්වික සංඛ්‍යා කුලකේ සහ මොකක්ද? ගුණ කිරීම. හරි? එතකොට ඔක් ගත්තට පස්සේ එයාගේ පළවෙනි එක මොකක්ද? මෙයාගේ කැමති එලිමන්ට් එකක් ගන්න. හරි? ඔපරේෂන් එක කරන්න. මම xy කියලා දාන්නම්. මෙයාගෙන් කැමති එලිමන්ට් එකක් ගත්තා ඔපරේෂන් එක කරා. හරි? එතකොට අපි දන්නවා මේ ඔපරේෂන් එක කියලා කියන්නේ සාමාන්‍ය එකතු කිරීම තමයි. හරි? එතකොට මෙයා ධන තාත්වික සංඛ්‍යාවක් මොකද මේ? මෙයා ධන තාත්වික සංඛ්‍යාවක් මොකද මේ? එතකොට ධන තාත්වික සංඛ්‍යා දෙකක එකතු කිරීමකින් එන්නේ අනිවාර්යෙන් ධන තාත්වික සංඛ්‍යාවක්. හරි? අපේ ක්ලෝෂර් ප්‍රොපර්ටි එක හරි. හරි එහෙනම් පළවෙනි එක හරි. දෙවෙනි එක අපි බලමු. දෙවෙනි එක තමයි මම කතා කරන ඇසෝසියේටිව් එක. ගන්නවා මෙයාගෙන් කැමති එලිමන්ට් තුනක්. හරි? එතකොට ඔපරේෂන් එක කරා. පළවෙනි දෙන්නට ඊළඟ කෙනාට ඔපරේෂන් එක කරා. ඇත්තටම මේක සාමාන්‍ය එකතු කිරීමට සමානයි කියලා මම කීවා. එහෙම තමයි ප්‍රශ්න කියන්නේ. හරි මේක ඇත්තටම මෙහෙම ලියුවට වඩා නෑ. මොකද මේවා කෙලින්ම තාත්වික සංඛ්‍යා. ධන තාත්වික සංඛ්‍යා කියන්නේ තාත්වික සංඛ්‍යා කුලක වල උපකෘතයක්. ඕනම තාත්වික සංඛ්‍යාවකට මේ ඔපරේෂන් එක කරන්න පුළුවන්.
මාරු කරලා එකතු කරා කියලා වැඩක් වෙන්නේ නැහැ තාත්වික සංඛ්‍යාවලට. හරි? එහෙනම් මෙයත් වැලිඩ්. ඊළඟ එක අපි බලමු. එතකොට ඊළඟ එක තමයි හරි? ඊළඟ ප්‍රොපර්ටි එක තමයි මෙන්න මේක. ඔව්. ඩෙන්ටිටි එක. එතකොට පවතිනවා මෙන්න මෙයාට. හරි? එතකොට දැන් මට මෙහෙමයි වෙන්න ඕනේ. මොකක් හරි එලිමන්ට් එකක් අරගෙන අපි මේ තියෙන ඔපරේෂන් එක. එහෙම නැත්නම් එක ස්ටාර් කියන එක ඇත්තට මෙතනදී එකතු කිරීම වෙනවා. එතකොට මෙන්න මේ එකතු කිරීම කියන ඔපරේෂන් එක කරාට පස්සේ හරි? තව ඉලක්කමක් එක්ක ආයෙ මෙයාම එන්න ඕනේ. හරි? එහෙනම් මෙන්න මෙතනට ගැලපෙන ඔපරේෂන් එක මොකක්ද? මෙතන ඇත්තටම ගැලපෙන ඉලක්කම තමයි බිඳුව. හරි? ඔතන ගැලපෙන ඉලක්කම තමයි බිඳුව. ඒ බිඳුව කියන එක මෙන්න මෙයාගේ අවයවයක් නෙමෙයි. හරි? ඔන්න ඔතන ප්‍රශ්නයක් වෙනවා. හරි මේක වෙක්ටර් ෆීල්ඩ් එකක් නොවන්න ඕක එක හේතුවක් වෙනවා. හරි? ඔව්. කියන්නේ එලිමන්ට් එකක් පවතින්න ඕනේ මෙන්න මෙහෙම කෙනෙක්. ඩෙන්ටිටි එක හරියන විදිහට. නැත්නම් ඇබිලියන් ගෲප් එකක් වෙන්නේ නැහැ. හරි? මේ බිඳුව අපේ බිඳුවම තමයි ඈ. මේක මෙන්න මෙයාගේ ඉන්න ඕනේ ධනතාත්වික සංඛ්‍යා කුලයක. හැබැයි යා නැහැ. මෙන්න මේක ප්‍රශ්නයක්. හරි? මේ කන්ඩිෂන් එක හරියන්නේ නැහැ. හැබැයි අනිත් කන්ඩිෂන් හරියනවා. අපි බලමු. ඊළඟට ඔව් ඉන්වර්ස් එක. හරි? මෙයාගේ ඕනම එලිමන්ට් එකක් ගන්න. ධනතාත්වික සංඛ්‍යා කුලක ඕනම එලිමන්ට් එකක් ගන්න. එයාට කෙනෙක් පවතිනවා. හරි? එකතු කරාට පස්සේ මෙන්න මෙහෙම මේ ඔපරේෂන් එක කරාට පස්සේ බිඳු වෙන විදිහට. හරි? මෙහෙම කෙනෙක් පවතිනවද? නැහැ. ඇත්තට මෙහෙම කෙනෙක් පවතින්නේ නැහැ. මොකද මේ ධන x කියන කෙනාට ඍණ x එකතු කරාට පස්සේ බිඳුව හැදෙන්න නම් මේ ඍණ x කියන කෙනා අනිවාර්ය ඍණ තාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕනේ. හරි? එයා ධන තාත්වික සංඛ්‍යාවක් කුලකේ ඉන්නේ නැහැ. මේ ඔපරේෂන් එකත් මෙයාත් වර්ධිනවා. හරි? මේ සුළු කිරීම වර්ධිනවා. ඇත්තට මේ මම හිතන්නේ සර් දුන්න ප්‍රශ්නේ තියෙන්නේ මෙතන මේ ඔපරේෂන් එක නෙමෙයි. හරි? හරි ඒක අවුලක් නැහැ. මේ මම මේ තියෙන විදිහට මම කරන් යන්නම් ඈ. ඔව් හරි. ඔය කියප එක හරි. සර් දුන්න ගාන මෙතන තියෙන්නේ ඇත්තටම මේ ගුණ කිරීම තියෙන්නේ. හරි මම එකතු කිරීම කියලා ගත්තේ. හරි. මේ ලියපෙක් කරන් යන්න ඈ. නැත්තම් ඔක ආයෙ වරද්දන්න බෑ. නැත්තම් පැටලෙනවා අනිත් කට්ටියට. ලියපෙක් කරන් යන්න ඈ. හරි. ඒ කියන්නේ මේ සර් දුන්න ගාන සර් දුන්නේ මෙහෙම. මෙන්න මේ ඔපරේෂන් එක විදිහට සර් දුන්නේ මෙන්න මෙහෙම. මෙන්න මෙයා සමාන වෙන්නේ එකතු කිරීමට නෙමෙයි ගුණ කිරීමට. හරි එහෙම වුණා නම් ඕක හරි. ඔව් මෙන්න මේක මම මෙහෙම කරන්නම් ඈ. right දැන් හරි. මෙන්න මෙහෙම දුන්නේ ඈ. හැබැයි මම මේක තියෙන විදිහට මම හදන්නම් ඈ. right. හරි එතකොට මේ දෙකම වර්ධිනවා. හරි. කියන්නේ සර් දුන්න ගාන ඇත්තටම මේ වෙක්ටර් ෆීල්ඩ් එකක් වෙනවා. මම මේ ලියපු ගාන වෙක්ටර් ෆීල්ඩ් එකක් වෙන්නේ නැහැ. හරි. අර ඔයකට ඒ ගාන try කරලා බලන්න මේ කිසිම වෙනසක් නැහැ. පොඩි දේවල් ටිකක් වෙනස් වෙන්නේ ඈ. ඒතර තව ගානක් හැදුවා හැකිනේ. හරි. කොහොම හරි මම මේ ලියප එක හදන් යන්නම්. ඊළඟට අපි චෙක් කරන්න තියෙන්නේ මොකක්ද? ඊළඟට කමියුටේටිව් එක. කියන්නේ මාරු කළ සුළු කිරීම. තාත්වික සංඛ්‍යා කුලක ඕනම එලිමන්ට් එකක් ගත්තා. මාරු කළ සුළු කිරීම කරා. එතන මෙතනදී එකතු කිරීම. හරි මේක මාරු කළ එකතු කරා කියලා වෙනසක් වෙන්නේ නැහැ. හරි මේක වැලියු. එහෙනම් මේක ඇබිලියන් ගෲප් එකක් වෙනවා. හරි එයා හරි. අපි යන් ඊළඟ එකට චෙක් කරන්න. ඊළඟ එකේ ඊළඟ ඔපරේෂන් එක තියෙන්නේ තුන්වෙනි එක. මෙන්න මේක. අපි චෙක් කරලා බලන්න ඕනේ බලන්න මෙන්න මෙතන තියෙන තුන්වෙනි ඔපරේෂන් එක. ක්ලෝසර් එක චෙක් කරලා බලන්න ඕනේ අපි මේ කතා කරපු මෙන්න මේ ඔපරේෂන් එක. මේ අනේ මේ ඔපරේෂන් එක තියෙන්නේ ෆීල්ඩ් එක එලිමන්ට් එකකුයි මෙයාගේ එලිමන්ට් එකකුයි සම්බන්ධ වෙලා. ඒතකොට එහෙම එලිමන්ට් දෙකක් අරගෙන අපි චෙක් කරලා බලන්න ඕනේ ක්ලෝෂර් ප්‍රොපර්ටි එක වැරදිද කියලා. ඔක තමයි චෙක් කරලා බලන්න තියෙන්නේ. හරි. ඔක චෙක් කරලා බලමු. එහෙනම් මම ඕක තමයි චෙක් කරලා හදන්න යන්නේ. මම ගත්ත ඕනම එලිමන්ට් එකක් ෆීල්ඩ් එකේ. එතකොට දැන් මෙතනමයි ෆීල්ඩ් එකේ තියෙන තාත්වික සංඛ්‍යා කුලකේ. මම ගත්ත ඕනම එලිමන්ට් එකක් අපි ගන්න වෙක්ටර් ෆීල්ඩ් එක බවට පත් කරන්න යන කෙනා. එයා ධන තාත්වික සංඛ්‍යා කුලකේ. හරි? එතකොට ඒ කට්ටියට අදාළ ඔපරේෂන් එක ගත්තා. a.x කියන කෙනා ගත්තා. මෙන්න මෙයා ආයේ වෙක්ටර් ස්පේස් එකට එහෙම නැත්නම් මෙයාට වැටෙන්න ඕන. අපි බලමු. එතකොට දැන් මෙතනදී කියනවා මේ ඔපරේෂන් එක මෙහෙමයි කරන්න කියලා කියනවා. මෙයා කියනවා මේ ඔපරේෂන් එක සමාන වෙනවා කියලා. හරි x වල a වලට. ඒ කියන්නේ මෙන්න මෙයාගේ a වෙනි බලයට සමාන වෙනවා කියලා කියනවා. හරි අපි බලමු. එතකොට දැන් මෙන්න මෙයා කවුද? මෙයා තාත්වික සංඛ්‍යාවක්. හරි මෙයා කවුද? මෙයා ධන තාත්වික සංඛ්‍යාවක්.
එතකොට ධනතාත්වික සංඛ්‍යාවක ඕනම බලයක්. හරි? ධනතාත්වික සංඛ්‍යාවක ඕනම බලයක උත්තරේ මොකද වෙන්නේ? ධනතාත්වික සංඛ්‍යාවක ඕනම බලයක උත්තරේ අතන අපි බැලුවොත් මෙහෙම. ඔව්. ඕනම බලයක් කියන එක ඕක ඇත්තටම ධන වෙන්නත් පුළුවන් ඍණ වෙන්නත් පුළුවන් ඇත්තටම. ඔතනත් පොඩි ප්‍රශ්නයක් වෙනවා. ඔව්. ඒ කියන්නේ මෙහෙමනේ දැන්. අපි ගත්තොත් ඕනම ධනතාත්වික සංඛ්‍යාවක ඕනම තාත්වික නෑ ධනතාත්වික සංඛ්‍යාවක බලයක්. හරි. මේක 4 කියලා බලමුකෝ. හරි. 4 භාගවෙනි බලය මොකක්ද කියන්නේ? 4 වර්ගමූලෙන්නේ. ඔක ධන හෝ ඍණ දෙක වෙන්න පුළුවන් නේ. හරි. ඔක හරියන්නේ නැහැ. කියන්නේ මෙන්න මෙයා ගත්තට පස්සේ මෙයා ධනතාත්වික සංඛ්‍යාවක්ම වෙනවා කියන එක අපිට හරියට කියන්න බෑ. එන්න මෙතන අවුලක් වෙනවා. වෙනවන්නේ? අතන අවුලක් වෙනවා. හරි? අතන අවුලක් තියෙනවා. එතකොට එහෙනම් දැන් මේ ප්‍රකාශනයෙන් කියන්නේ මොකක්ද? ඒ කියන්නේ මේ ප්‍රකාශනය හරිනම් කියන්නේ මෙහෙමයි. මේක හරියනවා නම් වෙන්නේ මෙහෙමයි. ඕනම ඉලක්කමක් මෙයාගෙන් ගන්න, මෙයාගෙන් ඕනම ඉලක්කමක් ගන්න. මොකද තියෙන ඕල් මේ ප්‍රකාශනය හරියන්න ඕන. ඕනම මෙයාගෙන් කැමති ඉලක්කමක් අරගෙන මෙයාගෙන් කැමති ඉලක්කමක් අරගෙන මේ සුළු කිරීම කරාට පස්සේ උත්තරේ වෙක්ටර් ෆීල්ඩ් එකේ එලිමන්ට් එකක් වෙන්න ඕනේ. ධනතාත්වික සංඛ්‍යාවක් වෙන්න ඕනේ. එහෙනම් දැන් අපි මෙතන 4 අරගෙන මෙතන 2 කියන ඉලක්කම ගත්තොත් ධන ඉලක්කමක් වෙනවා. ඒක හරි. වෙයි මෙයාගේ සමහර ඉලක්කම් වලට මේ වැඩේ වරදිනව නේද? මම මේ කවුන්ට් එක්සැම්පල් එකක් දීලා තියෙන්නේ. සමහර වෙලාවට මේක වරදිනවා. يعني සමහර වෙලාවට වරදිනව නම් බෑ මේක. මොකද හැම වෙලාවෙම හරියන්න ඕනේ මේක. එහෙනම් මෙන්න මෙතනදී ප්‍රකාශනය වැරදි. හරි? අතනදී වැරදි. ඊළඟ එක හරි දැන් මම මේ කරන්නේ මේ ඉස්සරහට කරන් යනවා. මට ඕන නම් මේ එතන වැරදිච්ච වෙලාවෙම ඕනනම් කියන්න පුළුවන් කෙලින්ම මේක වෙක්ටර් ෆීල්ඩ් එකක් නෙමෙයි කියලා. මම මේ කරන් යන්නේ මේ අර කරන සුළු කිරීම ටික පුරුදු වෙන්න. අනිත් එක මම මේ හැම වෙලාවෙම කියන්නේ අර එකතු කිරීම අඩු කිරීම තිබ්බා කියලා මේ සර් ගොඩක් වෙලාවට මෙන්න මෙතන ඔපරේෂන් එකේ එකතු කිරීම අඩු කිරීම තිබ්බා කියන එක පොඩ්ඩක් හැම වෙලාවෙම අවධානයෙන් කියන්න. මම මේ කරන සුළු කිරීම මොකක්ද? හරි? ඒ හින්දා තමයි මම මේ උදාහරණෙත් ගත්ත ඇත්තටම. මොකද මෙතන සුළු කිරීම වෙනස්. සුළු කිරීම වෙනස් ටිකක්. හරි? right ඊළඟට අපි කරන්න ඕනේ ඩෙන්ටිටි එක. හරි? ඩෙන්ටිටි ඔපරේෂන් එක. ඒ කියන්නේ මෙතනදී වෙන්න ඕනේ මම ගන්නවා sorry හරි කිසියම් ඉලක්කමක් sorry ඊළඟට ඇසෝසියේටිව් ප්‍රොපර්ටි එක කරන්න. හරි ඇසෝසියේටිව් ප්‍රොපර්ටි එක මෙයාගෙන් ගත්ත ඉලක්කම ඉලක්කම් දෙකක් ඇත්තනම ගත්තා. ඊළඟට මෙයාගෙන් කැමති ඉලක්කමක් ගත්තා. හරි මෙන්න මේක. මෙන්න මේක සමාන වෙන්න ඕනේ මෙන්න මේකට. AB වල මෙන්න මේකට. හරි ඔන්න ඔකට සමාන වෙන්න ඕනේ. අපි බලමු. එතකොට දැන් මෙන්න මෙයාගේ තේරුම මොකක්ද? මෙන්න මෙයාගේ තේරුම මේකෙන් වෙන්නේ x වල b වෙනි බලය වෙන එක නේද? මේ ඔපරේෂන් එකෙන් වෙන්නේ. හරි මේක තමයි බව පෙන්නන්න මම යන්නේ. මෙතන සුළු කරන්නේ අවසානයේ. අපි බලමු කරන්න පුළුවන්ද කියන එක. හරි? ඕනම කෙනෙකුට මේක හරි. ඊළඟට මෙයා මෙහෙම. ඊළඟට දැන් මෙන්න මෙතනින් එන්නේ අනිවාර්යෙන් වෙක්ටර් ෆීල්ඩ් එකේ එලිමන්ට් එකක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ කලින් ප්‍රකාශනයේ වැරදි අත්තරම හරි කියලා දැනට හිතන්නකො. මේක හරි. හරි? මෙතනින් එන්නේ වෙක්ටර් ෆීල්ඩ් එක එකක්. ඒ කියන්නේ අත්‍තරම ධනතාත්වික සංඛ්‍යා කුලක කෙනෙක්. එතකොට එයාට අදාළව ආයි පාරක් මේ ඔපරේෂන් එක කරොත් මොකක්ද වෙන්නේ? ඒ කියන්නේ මෙතන තියෙන්නේ හරියට නිකන් කලින් පාර x වගේ. මේක කරොත් එන්නේ මෙන්න මේක. කොහොමද එන්නේ නේ? හරි? ඔක මම කොහොමද මේ බවට පත් කරන්නේ කියලා බලමු. ඔයකට දන්නවා දැන් ඇත්තටම මෙතන තියෙන්නේ බලයක බලය. ඒතර බලයක බලයක් තියෙදි මේ දෙන ගුණ වෙනවනේ නේද? ඒතර ඔතන එන්නේ XBA. ඔය XBA කියන එක XAB කියලා ලියුවට වඩා දක් නැහැ. හරි? මෙතන මේ දෙන අතර නිකන් මල්ටිප්ලිකේෂන් එක තියෙනවා. හරි? මොකද මේ දෙන මාරු කරන ලියන්න පුළුවන් වෙන්නේ හේතුව තමයි මෙතන තියෙන්නේ මේ දෙන්න මොනවද? මේ දෙන තාත්වික සංඛ්‍යා දෙකක්. තාත්වික සංඛ්‍යා දෙකකට ඔය ඉසුළු කිරීම මාරු කළා කියන එක කියුමුලේටිව් එක වැලියු. හරි? ඒ හින්දා තමයි ඔහු මාරු කළා ලියුවේ. ඊළඟට මෙන්න මේක ආයෙ ලියන්න පුළුවන්. මෙන්න මේ ඔපරේෂන් එක අනිත් පැත්තට දාලා මේ මෙතනදී කරපු සුළු කිරීම අනිත් පැත්තට දාලා. මොකද එහෙම තමයි සුළු කිරීම අර්ථ දක්වන්නේ. ඒක මේ ප්‍රශ්න කැලලක් ඈ. මේක ලියන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි? එහෙනම් මෙන්න මේක බව පෙන්නලා තියෙනවා. හරි? මේක මේ ගානේ මේක වෙක්ටර් ස්පේස් එකක් වෙන්නේ නැහැ. මේ කන්ඩිෂන් එක හරියනවා. ඊළඟ එක තමයි ඩිස්ට්‍රිබියුටිව් ප්‍රොපර්ටි එක. හරි? ඒ ඩිස්ට්‍රිබියුටිව් ප්‍රොපර්ටි එකේදී අපි බලමු ඕනම එලිමන්ට් එකක් ගත්තා
මෙයාගෙන් දෙන්නෙක් ගන්නම්කෝ. මෙයාගෙන් එලිමන්ට් එකක් ගත්ත ඕනම කෙනෙක්. හරි මෙන්න මෙහෙම ඔපරේෂන් එක කරනවා. හරි. එතකොට මෙන්න මේක සුළු වෙන්නේ කොහොමද? හරි. අනිත් එක මේක බව පෙන්වන්න ඕනේ මෙන්න මෙහෙම. මෙහෙම ලියන්නම්. මෙන්න මෙහෙම තමයි ලියවෙන්න ඕනේ. හරි? මෙන්න මේක තමයි බව පෙන්වන්න යන්නේ. හරි. එතකොට සුළු කිරීම ගත්තොත් එහෙම දැන් පළවෙනි එක මේක සුළු කරන්නේ කොහොමද? මෙතනට බව පෙන්වන්නේ. බලමු. ඒක එහෙම නැත්නම් මෙයාගෙන් පටන් ගන්න මේ පැත්ත සුළු කරත් අවුලක් නැහැ. මොකද මේක ඉක්වලන්ට්. මේ දෙන්නම සරල සමයි. මෙයාට මෙයා සමානයි, මෙයාට මෙයා සමානයි. හරි? අර සරල සාම්‍යයක් වගේ තමයි. අර ත්‍රිකෝණමිතියේ සරල සාම්‍යයක් වගේ තමයි. ඉක්වලන්ට්. කියන්නේ අතන මේ ඉක්වලන්ට් කතන්දරේ මෙන්න මෙහෙම දාන්නේ. කියන්නේ සාමාන්‍ය සමාන එකයි ওই ඉක්වලන්ට් එකේ වෙනස තමයි. සාමාන්‍ය සමාන ලකුණ දාන්නේ දෙපැත්තම කියන්නේ යුනික් වැලියු තියෙන වෙලාවට. කියන උදාහරණයක් විදිහට x ධන 5 සමානයි 7. මෙන්න මේකයි මේකයි හරි කියන මෙන්න මේ ප්‍රකාශනය. කියන්නේ මෙන්න මේ ස්ටේට්මන්ට් එක හරියන්නේ x වලට කිසියම් යුනික් වැලියු එකක් තියෙන වෙලාවක විතරනේ. x වලට 2 කියන ඉලක්කම આવොත් විතරයි මේ දෙපැත්ත හරියන්නේ. අපි සමීකරණයක් විසඳනවා කියලා කරන්නේ අත්‍තරම ඔය දේ. හරි? ඒ ගැළපෙන ඉලක්කම හොයන එක. තනි යුනික් වැලියු එකකදී තමයි හරියන්නේ. දැන් මෙන්න මෙහෙම ලිව්වොත් fx ධන 5 කියන එක සමානයි අපි කියමු y ධන 7. මෙයා තනිකරම ෆන්ක්ෂන් එකක්, මෙයා තනිකරම ෆන්ක්ෂන් එකක්. මේ දෙන්නට සමාන ලියන්න බෑ. මොකද මෙතන වේරියබල් වැලියු ගොඩක් මාරු වෙවි හැදෙනවා. වැලියු ගොඩක් ආදේශ වෙනවා. ඒ ආදේශ වෙන හැම වැලියු එකකටම මේ තැන් දෙකේ උත්තර දෙක සමාන වෙනවා. මේ වගේ වෙලාවට ඉක්වලන්ට් පාවිච්චි කරන්න. හරි? මෙතනත් ඒ වගේ ඈ. මොකද මෙතනත් වෙනස් වෙන්න හේතුව තමයි මෙතන ඕනම කෙනෙකුට හරි. යුනික් වැලියු නෙමෙයි තියෙන්නේ. හරි? රයිට්. එතකොට මේ රයිට්. හරි. මෙතෙන්ට අපි පව පෙන්වන්න යන විදිහ බලමු. හරි. එතකොට මෙන්න මේක සුළු කරොත් මෙන්න මෙහෙමනේ එන්නේ. x වල a ධන b වෙනි බලය. හරි? මේක ඇත්තටම ලියන්න පුළුවන්. ඒ කියන්නේ කෙනෙක්ගේ බලයක් මට ලියන්න පුළුවන්. ඒක ඕනම වෙලාවක හරි. මෙන්න මෙහෙම. මෙයා ಗುಣ කිරීම මෙන්න මෙයා කියලා. මොකද පාද සමාන වෙලාවක දර්ශක එකතු වෙනවා. ඒක අනිත් පැත්ත තමයි. හරි? ඒතර මෙයා මට වෙනම ලියන්න පුළුවන්. මෙයා මට වෙනම ලියන්න පුළුවන්. sorry. ඔව් මෙහෙම ලියන්න පුළුවන්. හැබැයි ඔය කට්ටිය බලන්න මේක කීයටවත් සුළු කරලා මෙන්න මෙතනට නම් යන්න බෑ. මොකද මෙතන ඇත්තටම තියෙන්නේ මෙතන ස්ටාර් කියන එක ඇත්තටම එකතු කිරීමට සමාන වෙන්නේ නේද මේ උදාහරණය? කියන්නේ මේ ගානේදී ඒකට සමාන වෙනවා. කවදාවත් මේ දෙන්නගේ මේ උත්තරයට සමාන වෙන්නේ නැහැ. හරි? ඔන්න මේ ප්‍රකාශනය වැරදි කියලා කියන්න මට මෙහෙම කරන්නත් පුළුවන්. මට කවුන්ට් එක්සැම්පල් එකක් දෙන්නත් පුළුවන්. හරි? ඒ කියන්නේ හැමෝටම හරියනවා නම් එක්කෙනෙකුට වැරදි කියනවා නම් හරිනේ. මම ගන්නම් A කියන කෙනා වෙනුවට 2 B කියන කෙනා වෙනුවට 3. හරි? ඔන්න x සමානයි 5 ගන්නවා. හරි එතකොට මෙන්න මේ පැත්තෙන් මෙන්න මේ උත්තරේ මම ගන්නම් 2 ධන 3 කියන්නේ 5යි 5 සහ 5 මේ ඔපරේෂන් එක සමාන වෙනවා 5 පස්වෙනි බලයට. හරි? එතකොට මේ පැත්තේ තියෙන ඉලක්කම් 2. හරි? A කියන්නේ කවුද 2 x කියන්නේ කවුද 5 ධන මෙතන තියෙන්නේ B කියන්නේ කවුද 3 මෙතන තියෙන්නේ 5. හරි? එතකොට මෙතනින් එන්නේ 5 2 ධන 5 3. හරි? 5 2 සහ 5 3. කවදාවත් 5 5ට සමාන වෙන්නේ නැහැ. මේකට සමාන වෙන්නේ නැහැ. එහෙනම් මම මෙතන බව පෙන්නලා තියෙන එක උදාහරණයකින් මම බව පෙන්නලා දෙනවා. මේ මන් තෝරගත්ත ඉලක්කම් තුන් දෙනාට මෙයා තාත්වික සංඛ්‍යාවක්, මෙයා තාත්වික සංඛ්‍යාවක්, මෙයා ධන තාත්වික සංඛ්‍යාවක්. මොකද මෙයා වෙක්ටර් ස්පේස් එකෙන් තමයි මේ එලිමන්ට් එක තෝරගත්තේ. මේ ගත්ත උදාහරණයට මේක හරියන්නේ නැහැ. එහෙනම් හැමෝටම හරි කියන එක වැරදි. හරි එහෙනම් මෙන්න මේක මේ ප්‍රකාශනය මෙන්න මේක සැටිස්ෆයි වෙන්නේ නැහැ. හරි. අපි බව පෙන්වනවා නම් පෙන්වන්න ඕනේ ඔන්න ඔය ටික තමයි. හරි. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? මම එක ගානක් අරගෙන ඒකේ තියෙන කරුණු ටික පොඩ්ඩක් පෙන්වනවා. හරි වෙක්ටර් ස්පේස් එකේ කතන්දර ටික. හරි. එතකොට මෙන්න මේ ගාන ඔය කට්ටිය try කරලා බලන්න මම හිතනවා ඒක දැන් හදන විදිහේ අදහස තේරෙනවා කියලා. මේ සර් දුන්න ගාන තිබ්බ මේක මෙන්න මෙහෙමයි. හරි? මෙන්න මේ වෙක්ටර් ෆීල්ඩ් එක සහ මෙන්න මේ තියෙන ෆීල්ඩ් එක මත රඳා පවතිනවා. ඒ වගේම මෙන්න මේ ඔපරේෂන් දෙක හඳුන්වනවා. මෙන්න මෙහෙම. අර මම කලින් කිව්වා වගේ මේ ඔපරේෂන් එක තියෙන්නේ මෙයාගේම එලිමන්ට් එකකට. හරි? ඒතකොට එයාගේම කැමති එලිමන්ට් එකක් අරගෙන මේ ඔපරේෂන් එක කරොත් වෙන්නේ මේ දේ කියලා කියනවා.
මේ ඔපරේෂන් එකෙන් වෙන්නේ එලිමන්ට් එක ගුණ වෙන එක. මෙයා තාත්වික සංඛ්‍යාවක් මෙයා තාත්වික සංඛ්‍යාවක් එලිමන්ට් එක ගුණ වෙන එක වෙන්නේ. හරි? ඊළඟට මේ ඔපරේෂන් එක තියෙන්නේ මෙයාගේ එලිමන්ට් එකයි මෙයාගේ එලිමන්ට් එකයි. එතකොට මම මෙයාගෙන් එලිමන්ට් එකක් ගත්තා. මෙයාගෙන් කැමති එලිමන්ට් එකක් ගත්තා. මම ඒ කියලා කියන්නම්. හරි? මේ ඔපරේෂන් එක කරොත් ඒ උත්තරේ සමාන වෙනවා මෙන්න මේකට. හරි? මෙන්න මේක තමයි සර් දුන්න ගාන. ඒතර ආන් ඒක වෙක්ටර් ෆීල්ඩ් එකක් බව පෙන්වන්න තමයි තියෙන්නේ. හරි ඒක වෙක්ටර් ෆීල්ඩ් එකක් බව පෙන්වන්න කියලා තමයි තියෙන්නේ. හැබැයි මේ ඒකෙත් අවුලක් වෙනවා සර් ඒක වෙක්ටර් ෆීල්ඩ් එකක් බව පෙන්වනවා කියන එකෙත් මට මේ මෙන්න මෙතනදී අහුනේ මේ ගාන හදද්දි. මෙන්න මේ කියන කන්ඩිෂන් එකේදී වැරද්දක් වෙනවා. හරි ඒකට try කරලා බලන්න සර් ඒක වෙක්ටර් ෆීල්ඩ් එකක් බව පෙන්වනවා. මම හිතන්නේ එතනදී සුළු කිරීමක් හරි සර්ට වැරද්දක් වෙන්නේ නැති. ඔය කන්ඩිෂන් එක ඉන්වැලිඩ් වෙනවා. ඔය කන්ඩිෂන් එක හරියන්නේ නැහැ. හරි? try කරලා බලන්න ඕකේ. right. හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවද? හරි. ප්‍රශ්න මොනවත් නැහැ වගේ. මම එහෙනම් මෙන්න මේ ටික කරන්නම්. theorems on vector space. හරි? මම අර කතා කරපු පොදු උදාහරණෙම කතා කරන්නම්. ඒ කියන්නේ මෙන්න මෙහෙම කෙනෙක් ඉන්නවා v කියලා කෙනෙක්. එයාගේ සොලු කිරීම දෙක තමයි මෙන්න මේ දෙන්න. හරි? එයා හා සම්බන්ධ වෙච්ච තව කෙනෙක් ඉන්නවා ෆීල්ඩ් එකක්. එයා සම්බන්ධ සොලු කිරීම තමයි මේක. දැන් මේ කට්ටිය වෙක්ටර් මෙයා වෙක්ටර් ෆීල්ඩ් එකක් වෙලා ඉවරයි. එහෙමනම් තමයි මෙන්න මේ කන්ඩිෂන් ටික හරියන්නේ. ඊට පළවෙනි කන්ඩිෂන් එක තමයි මෙන්න මේක. E star in හරි? E star කියලා කියන්නේ කවුද? මෙන්න මෙයා. කියන්නේ දැන් මේ දෙන්න අරගෙන මේ දෙන්නට අදාළව අර ඇබිලියන් ගෲප් එකේ කන්ඩිෂන් එක ලිව්වට පස්සේ අර එක තැනක තියෙනව නේද ඩෙන්ටිටි එක. මේ දෙන්නට අදාළව ඩෙන්ටිටි එක ලියද්දි හරි මෙයාගේ කැමැතිම අවයවයකට මෙයාගේ කැමැතිම අවයවයකට ඔපරේෂන් එක කරාට පස්සේ කිසියම් අවයවයක ආයේ මෙයාම එනවා. ඒකනේ අපි කියන ඩෙන්ටිටි කියලා. මෙන්න මෙයා ඉන්නේ. එතනදී බිඳුව වෙන කෙනා එයා තමයි මේ. හරි? එයාත් එක්ක මම මෙන්න මේ ඔපරේෂන් එක කරනවා මෙයාගේ කැමැති අවයවයකට. ඔය x කියන්නේ මෙයාගේ ඕනම අවයවයක්. හරි? මේකෙන් ලැබෙන ප්‍රතිඵලයේ විදිහට එන්නේ මෙන්න මේක කියලා කියනවා. මේ කවුද? මෙන්න මෙයාගේ බිඳුව වගේ කෙනා. හරි ඔන්න ඕක තමයි එන්නේ කියලා කියනවා. හරි ඔක අපි සාධනය කරන විදිය බලමු. ඊළඟට දෙවෙනි එක තමයි මෙන්න මේක. දෙවෙනි එක තමයි ඔව් ගන්නව ඕනම එලිමන්ට් එකක් මෙයාගේ F වලින් ෆීල්ඩ් එකෙන් අරගෙන එයත් එක්ක මෙන්න මේ ඔපරේෂන් එක කරනවා. එයා මෙන්න මෙයාත් එක්ක මේ E star කියලා කියන්නේ කවුද? මෙන්න මෙයාගේ බිඳුව වගේ. මේ දෙන්න එකට ඔපරේෂන් එක කරද්දී එයාගේ බිඳුව වගේ එකක්. හරි? එතකොට මේ උත්තරේ සමානයි කියලා කියනවා ඇත්තටම මෙන්න මේකට. E star වලටම. මේක නිකන් හරියට මේ වගේ. ඕනම ඉලක්කමක් බිඳුවෙන් ගුණ කරපුවාම බිඳුව වෙනවා වගේ වැඩක් තමයි ඈ. වෙනසකට තියෙන්නේ මෙතන අපි කතා කරන්නේ කුලක දෙකක්. මෙන්න මෙතන ඇවිල්ලා තියෙන මෙන්න මෙයා ඇත්තම වෙක්ටර් එකක්. හරි? අනේ හරියට මේ වගේ. මෙන්න මෙතනදී වෙලා තියෙන්නේ ඇත්තටම බිඳුව කියන එක මොකක් හරි වෙක්ටර් එකකින්. දැන් මොකක් හරි වෙක්ටර් එකක් තියෙනවා කියලා. ඒ වෙක්ටර් එකෙන් බිඳුව කියන එක ස්කේලර් ප්‍රොඩක්ට් එක කරාට පස්සේ එන්නේ අභිශූන්‍ය දෛශිකයනේ. මෙතන බිඳුව නෙමෙයි එන්නේ අභිශූන්‍ය දෛශිකයනේ. අන් ඒ වගේ වැඩක් තමයි මෙන්න මෙතන වෙලා තියෙන්නේ. හරි අභිශූන්‍ය දෛශිකයේ වගේ කෙනෙක්. මොකද අභිශූන්‍ය දෛශිකයේ ඕනම දෛශිකයකට එකතු කරාට පස්සේ වෙක්ටර් එකකට එකතු කරාට පස්සේ එන්නේ වෙක්ටර් එකම. ඒකනේ අත්‍තරම මේක තේරුම. හරි? මම කියව ඇත්තට මේවා වෙක්ටර්ස් නෙමෙයි ඈ. මේ වෙක්ටර් ස්පේස් එකක් කියලා කියන්නේ වෙක්ටර් එකක් නෙමෙයි. වෙක්ටර් එකක් වෙක්ටර් ස්පේස් එකක් වෙනවා. ඒක හරි. වෙක්ටර් ස්පේස් කියලා කියන්නේ වෙක්ටර් එකක්ම කියලා කියන්න බෑ. මම ලියලා තියෙන කලින් උදාහරණයක් ධන තාත්වික සංඛ්‍යා කුලකයක් වෙක්ටර් ස්පේස් එකක්. තාත්වික සංඛ්‍යා කුලකයත් එක්ක. තාත්වික සංඛ්‍යා කුලකේ තාත්වික සංඛ්‍යා කුලකෙම වෙක්ටර් ස්පේස් එකක්. හරි? මෙන්න මෙහෙම වෙනවා. ඊළඟ එක තුන්වෙනි එක ඔව් ඕනම ඍණ A කියලා කියන්නේ. නෑ මම A කියලා කියන්නම්. A කියලා කියන්නේ ෆීල්ඩ් එකේ එලිමන්ට් එකක්. එතකොට ඍණ A කියලා කියන්නේ මොකක්ද කියන එක දන්නව නේද? මෙන්න මෙයාගේ ඉන්වර්ස් එක. හරි එකතු කිරීමත් එක ගන්න ඉන්වර්ස් එක. මෙයත් එක්ක මෙන්න මේ ඔපරේෂන් එක කරොත්.
ගන්න කැමතිම එලිමන්ට් එකක් වෙක්ටර් එකේ මේ ඔපරේෂන් එක කරොත් මේක සමාන වෙනවා ඍණ a x වලට. ඔන්න ඔකට. හරි? ඍණ ලකුණ මුලට ගන්නවා වගේ සුළු කිරීම තමයි මෙතන තියෙන්නේ. right හතරවෙනි එක මෙන්න මේක. ඕනම a කියන්නේ අපි කියමු ඔව් ඒ කියන්නේ ෆීල්ඩ් එක එලිමන්ට් එකක් ඕනම x කියලා කියන්නේ වෙක්ටර් එක එලිමන්ට් එකක්. මෙන්න මේ ඔපරේෂන් එක කරාට පස්සේ එතන මේක තමයි මට මතක විදියට මේ පළවෙනි ක්විස් එකේ දුන්න ගාන. මේක කරාට පස්සේ මෙන්න මෙයා එනවා නම්. හරි? මෙන්න මේක එනවා නම් මේකෙන් කියන්න පුළුවන් මෙන්න මේක මේ a කියලා කියන්නේ මේ බිඳුව. කියන්නේ මෙයාගේ බිඳුව මේ දෙන්නට දාලා බිඳුව තමයි a කියලා කියන්නේ. එහෙම නැත්නම් හරි x කියලා කියන්නේ මෙන්න මෙයාගේ බිඳුව. හරි මෙයාගේ බිඳුව. ඔන්න ඔහොම කියලා කියන්න පුළුවන්. කියන්නේ බිඳුව කියන එක වෙක්ටර් එකෙන් වැඩි කරත් වෙන්නේ අභිශූන්‍ය දෛශිකයක්. නැත්නම් අභිශූන්‍ය දෛශිකයේ ඕනම නියතකින් ඕනම කැමති නියතකින් 5 10 මොකක් හරි නියතකින් වැඩි කරත් වෙන්නේ අභිශූන්‍ය දෛශිකයම තමයි. අන් ඒ වගේ එකක් තමයි වෙන්නේ. හරි? කියන්නේ මෙන්න මේ දෙකේ වෙලා තියෙන මේ වැඩේ. ඒකම අනිත් පැත්තට ගියප එක තමයි මේක වෙලා තියෙන්නේ. කියන්නේ අපි දන්නවනේ ඉලක්කම් දෙක ගුණිතයක් බිඳුවයි කියලා අපි දන්නවා නම් ඒකේ වෙන්නේ එක්ක පළවෙනි ඉලක්කම් බිඳුවයි නැත්නම් දෙවෙනි ඉලක්කම් බිඳුවයි. හරි? අපි අර සමීකරණ විසඳන මූලික කන්සෙප්ට් එක ඕකනේ. අපි සමීකරණ විසඳද්දි මේ විදිහේ කන්සෙප්ට් දෙකක් ඇත්තටම තියෙනවා. හරි? ඔයගොල්ලන්ට මතක ඇති මේක ඇත්තටම වැදගත් නෑ මම නිකන් කියන්නේ. එකක් මේ අර සාධක කඩලා අපිට ලියන්න පුළුවන් ගුණිතයේ බිඳුවක් නම් වෙන වෙනම කට්ටිය බිඳුව කළා. ඊට අමතරව මේ කලින් සෙමෙස්ටර් එකේ අලුත් කන්සෙප්ට් එකක් ඉගෙන ගත්තා. අර බිඳුව නැතුව මේ පැත්ත වෙනම වැලියු එකක් හැදෙන වෙලාවට. ඒ වැලියු එකක් හැදෙන වෙලාවට අපි අර ෆුරියර් සීරීස් එක අරලා අර මේ පාර්ෂල් ඩිෆරෙන්ෂියල් ඉක්වේෂන් ඉස්සුවේ. හරි? ෆුරියර් සීරීස් එක අරගෙන ආන් ඒක වෙනම විශේෂ ක්‍රමයක්. ඒ දෙක තමයි අත්‍තරම තියෙන්නේ. සමීකරණ විසඳන ක්‍රම. අපි කොච්චර සමීකරණ විසඳුවත් කොච්චර ඉස්සරහට ඉගෙන ගත්තා මේ වෙනකල් ඉගෙනගෙන තියෙන ওই ක්‍රම දෙක විතරයි. හරි? ওই දෙක විතරයි. ඒතර ඕකම තමයි අත්‍තරම මෙතනක් තියෙන්නේ. ඕකම තමයි මම හිතන්නේ බව පෙන්නුවේ. අපි උඩ පළවෙනි කොටස හදමු. හරි ප්‍රශ්න මොනවා හරි තියෙනවද? ප්‍රශ්න මොනවා හරි තියෙනවද? හරි ප්‍රශ්න මොනවත් නැත්නම් මම ගණන් දෙක හදනවට වඩා මම ඉස්සරහ තියරි වලට යන්නම්. හරි? මම ඔක හදලා දාන්නම්. අතන හදන්න ඕනෙත් නෑ ලෙක්චර් නෝට් එකෙත් තියෙනවා. මම හිතන්නේ ඒක තේරුම් ගන්නත් පුළුවන් ඇත්තටම. අපි බලමු. ඉස්සරහට යන්න. ඊළඟට ඩෙෆිනිෂන් එකක් මම දෙන්නම්. හරි. සබ්ස්පේස් එක. සබ්ස්පේස් එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක ගැන. හරි? ඒක නිකන් හරියට මෙන්න මේ වගේ. කියන්නේ දැන් මම කතා කරන්නේ වෙක්ටර් ෆීල්ඩ් එකක්. කියන්නේ හැම වෙලාවෙම මම කලින් කිව්වා වෙක්ටර් එකක් තනියම තියෙන්නේ නැහැ. එයා ෆීල්ඩ් එකක් එක්ක ඉන්නේ. හරි? එතකොට මම අර කලින් ජනරල් පාවිච්චි කරපේනවා මෙන්න මේක. හරි? හැබැයි සර් නෝට් එකේ මෙතනින් එහාට ඉස්සරහට ලියලා තියෙන්නේ මෙන්න මෙහෙම. කියන්නේ එකතු කිරීම සහ ප්‍රොඩක්ට් එක කියන එක පාවිච්චි කරලාම තමයි ලියාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒක වැරදි නැහැ. සර් ඇත්තටම මේ මෙතනදී කියලා කියනවා මේ අර ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්න ඕනේ මෙතනින් එහාට මේ කතා කරන්නේ වෙක්ටර් එකේ ඇඩිෂන් එක සහ වෙක්ටර් එකේ මල්ටිප්ලිකේෂන් එක කියලා. හරි? දැන් මම ඉස්සරහටත් මේ සංකේත දෙකම පාවිච්චි කරන්නම් මට තවත් තේරෙනවා කියලා හිතලා. ඒතර ඔය ගැටේ දැක්ක ගමන් හොයාගන්න පුළුවන් මේ තියෙන වෙක්ටර් එකේ සුළු කිරීම කියන එක. හරි? මෙන්න මේක වෙක්ටර් ස්පේස් එකක් කියලා බව පෙන්නලා තියෙන්නේ මේ ෆීල්ඩ් එක මත. හරි? එන්න මේක මත බව පෙන්නලා තියෙනවා. එතකොට සබ්ස්පේස් එකක් කියලා කියන්නේ මේ වගේ කෙනෙක්. මෙන්න මේ වගේ මම ගන්නම් A කියලා. මේ A කියන කෙනා අභිශූන්‍ය නොවන. හරි? ඒ වගේම V කියන වෙක්ටර් සෙට් එකේ මෙන්න මේ කුලකයේ අවයවයක්. sorry උපකුලකයක්. අවයවයක් නෙවෙයි උපකුලකයක්. හරි? එතකොට මේ මෙන්න මේ දෙකේ වෙනස්කම් දන්නවද? මම මතක් වෙච්ච වෙලාව කියන්නේ. හරි? ප්‍රොපර් සබ්සෙට් එකක් සහ සබ්සෙට් එකක්.
මෙන්න මේ notation එක නිකන් subset එකකට පාවිච්චි කරන්නේ. මේක තියෙන proper subset එක. හරි? ඒ කියන්නේ මේ මෙන්න මෙතන. ඒ කියන්නේ හරියට මේ තේරුම් දෙක නිකන් මෙන්න මේ වගේ. මම දැන් මෙහෙම ලිව්වොත් A කියන ඉලක්කම B කියන ඉලක්කමට වඩා කුඩයි හෝ සමානයි. A කියන ඉලක්කම B කියන ඉලක්කමට වඩා කුඩයි. හරි? අන් ඒ වගේ දෙයක්ම තමයි මෙතන තියෙන්නේ. කියන්නේ දැන් ඇත්තටම මෙයාගෙන් කියන්නේ මෙන්න මේක තමයි හරිම තේරුම. A කියන කෙනා B කියන කෙනාගේ උපකුලකයා. කියන්නේ සරලව මේකේ තේරුම මේ වගේ. B කියන කෙනා මෙහෙම ඉන්නවා නම් A කියන කෙනා ඒක ඇතුලේ ඉන්නේ. හරි? ඔය වගේ. හැබැයි මෙන්න මෙහෙම ආවට පස්සේ මේකේ තේරුම තමයි A කියන කෙනා B කියන කෙනා ඇතුලේ ඉන්නත් පුළුවන්. හැබැයි B කියන කෙනාට සමාන වෙන්නත් පුළුවන්. හරි? ඒ මෙතන තේරුම ආන් ඒ වගේ දෙයක්. මේක හරියට මෙන්න මේ වගේ. මෙහෙම වෙන්නත් පුළුවන්, සමාන වෙන්නත් පුළුවන්, ඇතුලේ ඉන්නත් පුළුවන්. ඔන්න ඔක තමයි තේරුම. මෙයාගෙන් හරියටම කියන්නේ proper subset එක. මෙයා sure ඇතුලේ ඉන්නේ. හරි? මෙහෙම දෙයක් තමයි තියෙන්නේ. හරි මේක ඇත්තටම මේක මෙහෙම ලිව්වත් වැරදි නෑ මේකට අනුව නම් එහෙම නැත්නම් මම ඇත්තට මේක මෙහෙමම ලියන්නම් මෙතන proper subset එකක් කියන එක. يعني කෙලින්ම මෙයා මේක ඇතුලේ ඉන්නේ. මේ දෙන්න කවදාවත් සමාන වෙන්න බෑ කියන එක තමයි මේකේ තේරුම. මෙතන වගේ මේ කුඩයි හෝ සමානයි. ඒ කියන්නේ කුඩා වෙන්නත් පුළුවන් සමාන වෙන්නත් පුළුවන්. මෙතනදී කියන්නේ ෂුවර් කුඩයි. සමාන වෙන්න බෑ. හරි? ඒ වගේ දෙයක් තමයි මෙතන තියෙන්නේ. මේක ඇත්තට මෙහෙම මතක තියාගන්නත් පුළුවන් මේ විදිහට. මොකද මේ සංකේත සමානයි. පොඩි කෙනා ඉන්නේ දෙපැත්තම මේ උල තියෙන පැත්ත. මෙයාගෙත් එහෙම තමයි. හරි? ඒක නම් වැඩගත් නැහැ. right හරි කොහොම හරි මේ එතකොට මෙයා subset එක proper subset එකක් කියලා කියන්නේ මං කියන්නේ හරි ඒ වගේම මෙයා subspace එකක් වෙනවා නම් සරල තේරුම සරල දේ මෙයාගේ කුලකයක් වෙන්නත් ඕනේ උපකුලකයක් වෙන්නත් ඕනේ ඒ වගේම මේ A කියන කෙනාට මේ B කියන කුලකේ කරපු වැඩේම කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ එයා සරලව මේ ඔපරේෂන් දෙකක් එක්ක මේ වෙක්ටර් ෆීල්ඩ් එකේ මේ ෆීල්ඩ් එකේ වැඩ කරන්න පුළුවන් වෙනවා. මේ ෆීල්ඩ් එකේ වෙක්ටර් එකක් වෙන්න ඕනේ. මේ ඔපරේෂන් දෙකම මෙතනක් තියෙන්න ඕනේ. වෙන ඔපරේෂන් දෙකක් හරියන්නේ නැහැ. ඒ වගේම මේ ෆීල්ඩ් එකම මෙතන තියෙන්න ඕනේ. මෙයා වෙක්ටර් ස්පේස් එකක් වෙන්න ඕනේ. මේ ෆීල්ඩ් එකටම. හරි? එහෙමනම් තමයි අපි කියන්නේ එහෙම වෙනවා නම් මේ කියන කන්ඩිෂන් දෙක හරියනවා නම් අපි කියනවා A කියන්නේ සබ්ස්පේස් එකක් V වල. ඒ කියන්නේ V වල සබ්ස්පේස් එකක් කියලා කියනවා. පළවෙනි එක උපකුලකයක් අනිත් එක එයා විතරක් තනියම වෙක්ටර් ස්පේස් එකක් වෙන්න ඕනේ. හරි? කලින් ඔපරේෂන් ටිකම තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කියන්න බෑ. හරි. ඔන්න ඕක තමයි අර්ථ දැක්වීම වෙන්නේ. හරි. දැන් ප්‍රශ්නයක් නැහැනේ ඩෙෆිනිෂන් එකේ තේරෙනවන්නේ කියන දේ. හරි? මේ ඩෙෆිනිෂන් එහෙම තේරෙන්නේ නැත්නම් අනිවාර්යෙන් අහන්න. ඒවා තමයි වැදගත් දේවල්. හරි. ඊළඟට තේරෙන්න එකට යමු. මේ තේරෙන්න එකේ මෙන්න මෙහෙම දෙයක් කියනවා. හරි? මම දැනට දන්නවා මෙන්න මෙහෙම දෙයක්. V මෙන්න මේක. is a vector space over හරි? මෙයා දැනටම මම දන්නවා වෙක්ටර් ස්පේස් එකක් කියලා. හරි? ඒ වගේම මංගාව තියෙනවා මෙහෙම කෙනෙක්. හරි? මංගාව තියෙනවා A කියලා කෙනෙක් එයා non empty. ඒ වගේම A කියන කෙනා මෙන්න මෙයාගේ proper subset එකක්. හරි? හරි එහෙමනම් මෙන්න මේ condition දෙක හරි ගියොත් අපිට කියන්න පුළුවන් A is a subspace of හරි V if and only if මේ කියන condition දෙක හරි ගියොත් විතරයි පළවෙනි එක තමයි මෙන්න මේක vector addition එක. හරි? vector addition එක closer වෙන්න ඕනේ. මෙන්න මෙයා closer වෙන්න ඕනේ. හරි? දෙවෙනි property එක තමයි මෙන්න මේක scalar multiplication එක closer වෙන්න ඕනේ. scalar multiplication එක closure වෙන්න ඕනේ. හරි? ඔන්න ඔය property දෙක හරි ගියොත් මට කියන්න පුළුවන් මෙයත් subspace එකක් කියලා. හරි අපි ඔක ගැන පොඩ්ඩක් බලමු. දැන් මෙහෙම දෙයක් නේ කියන්නේ. දැන් කලින් අර්ථ දැක්වීමට අනුව ගත්තොත් හරි මේ simple A කියන කෙනත් vector space එකක් වෙන්න නම්
හරි? ඒ කියන්නේ sorry simple A කියන කෙනා subspace එකක් වෙන්න නම් එයා vector space එකක් වෙන්න එපා. කියන්නේ එයාට මෙයා කරපු වැඩේ හැමෝම කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකනේ මෙන්න මෙතන කියන්නේ. හරි? හැබැයි vector space එකක් බව පෙන්වන කතන්දරය ගැන අපි හිතුවොත් එහෙම vector space එකක් බව පෙන්වන්න අපිට condition කීයක් බව පෙන්වන්න ඕනේ. මේ උඩට ගියොත් පේනවන්නේ? මේ තියෙන condition ඔක්කොම අපි බව පෙන්වන්න ඕනේ. හරි? ඔය කියන කතන්දර ටික ඔක්කොම බව පෙන්වන්න ඕනේ නැත්නම් අපිට ඔය වැඩේ කරන්න වෙන්නේ නැහැ. හරි මෙන්න මෙහෙම condition ගොඩක් තියෙනවා. මෙහෙම. හැබැයි මෙතනදී කියන්නේ මේ තේරෙම එකේ මොකක්ද කියන්නේ? තේරෙම එකේ කියන්නේ ඔක්කොම පෙන්වන්න ඕනේ නැහැ. ඔය ඕකෙන් විශේෂ කාරණා දෙකක් විතරක් පෙන්වන්න කියලා කියන්නේ. ඒ දෙක පෙන්නුවොත් subspace එකක්. එහෙම නැත්නම් තවත් විදිහකින් කිව්වොත් මේ subspace එකක් කියන එක තවත් විදිහකින් කිව්වොත් හරි මෙයත් vector space එකක් වෙනවා කියන එකනේ ඔය කියන්නේ. subspace එකක් නා. හරි? ඒකනේ තේරුමනේ. ඕක තමයි ඔය කියන්නේ. කොහොමද එහෙම වෙන්නේ කියන එක ගැන බලමු. හරි? කොහොමද එහෙම වෙන්නේ කියන එක ගැන බලමු. ඒක මම පැහැදිලි කරන්නම් උඩටම ගිහිල්ලා. ආයෙ ටික ලියන්න ඕනේ නැහැ. හරි. එතකොට දැන් බලන්න දැන් මම දන්නවා ලොකු කුලකේ. කියන්නේ මේ v කියන කෙනා ඉන්නේ ලොකු කුලකේ. මෙන්න මේ v කියන ලොකු කුලකෙට මේ කියන කන්ඩිෂන් ටික ඔක්කොම හරි. එයාට මේ ටික ඔක්කොම හරි. දැන් එයා ඇතුළේ ඉන්න පොඩි එකෙක් ඒ වගේ කෙනෙක්. එයාට මේ කතන්දර ටික හරියනවද කියන එක ගැන තමයි චෙක් කරලා බලන්න ඕනේ. හරි? ඒතකොට පළවෙනි එක. මෙන්න මෙයා. හරි? දැන් මෙයාට හරි කියලා දන්නවා. එතකොට පළවෙනි එක f කියන කෙනා ෆීල්ඩ් එකක්. ඉතින් ඒක කොහොමවත් හන්නේ නේද? පළවෙනි එක v කියන කෙනා f මත ෆීල්ඩ් එකක් වෙනවා නම් f කියන කෙනා කොහොමවත් ෆීල්ඩ් එකක් වෙනවනේ. ඒක දැනටම කලින් පියවරේදී බව පෙන්නලා ඉවරයි. මෙයා ෆීල්ඩ් එකක් බව පෙන්නද්දි මෙයා ෆීල්ඩ් එකක් වෙලා ඉවරයි. දැන් මෙයාත් එක්ක f නේ අපි ගන්න හදන්නේ. f කියන කෙනා ෆීල්ඩ් එකක්. ඒක හරි. හරි? ඒක හරි. ඊළඟට දැන් v එක්ක ස්ටාර් කියන එක නම් ඇබිලියන් ගෲප් එකක්. හරි v එක්ක ස්ටාර් කියන එක නම් ඇබිලියන් ගෲප් එකක්. හැබැයි අපි කතා කරන්නේ a එක්ක ස්ටාර් කියන එක ඇබිලියන් ද කියලා බලන්න. හරි v එක්ක ස්ටාර් කියන එක ඇබිලියන් ඒක හරි. a එක්ක ස්ටාර් කියන එක ඇබිලියන් වෙනවද? අපි බලමු. දැන් ඇබිලියන් ගෲප් එකක් කියවට පස්සේ ප්‍රොපර්ටිස් කීයක් තියෙනවද? පහක් තියෙනවනේ. හරි? එතකොට a යටතේ තියෙන පළවෙනි ප්‍රොපර්ටි එක මොකක්ද? පළවෙනි ප්‍රොපර්ටි එක තමයි මෙන්න මේක. පළවෙනි එක ක්ලෝෂර් එක. ඒ කියන්නේ දැන් කතා කරන්නේ අපි a ගෙන් කැමති එලිමන්ට් එකක් අරගෙන මේ ඔපරේෂන් එක කරාට පස්සේ ඒක වැටෙන්න ඕනේ a මත. ඕකනේ ක්ලෝෂර් එක. පළවෙනි ප්‍රොපර්ටි එක ක්ලෝෂර් එක. මේක ගැන පොඩි කේස් එකක් තියෙනවා නේද? මෙන්න මෙතන පොඩි අවුලක් තියෙනවා වගේ නේද? හරි? අනේ සරල උදාහරණයක් කියන්න වෙක්ටර් ස්පේස් එකක් වෙන්න ඕනෙම නෑ. දැන් ඔය කට්ටිය දන්නව නේද? තාත්වික සංඛ්‍යා කුලකේ කියන කෙනා ගත්තොත් නෑ ඒක උදාහරණයක් ඕනේ නෑ. හරි ඒක ඕනේ නෑ. හරි මෙන්න මෙතන පොඩි කේස් එකක් තියෙනවා වගේ නේද? කියන්නේ දැන් මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. මම ඒ උදාහරණයක් කියන තාත්වික සංඛ්‍යා කුලකේ. තාත්වික සංඛ්‍යා කුලකේ කියන එක මට සංඛ්‍යා රේඛාවකින් පෙන්වන්න පුළුවන් වැරදි නෑනේ. සංඛ්‍යා රේඛාවක් උඩ තාත්වික සංඛ්‍යා කුලකේ අවයව ටික ඔක්කොම ඉන්නවා. දැන් මම ගත්ත තාත්වික සංඛ්‍යා කුලකේ පොඩි උපකුලකයක්. බිංදුව ඉඳලා 1 කියන කණා වෙනකල් විතරක් තියෙන සෙට් එක. බිංදුවත් අයිති එකත් අයිති මේ දෙන්න අතර තියෙන ඔක්කොම අයිති. හරි? දැන් මෙන්න මේ ඔපරේෂන් එකට අනුව අපි කරලා බලමු මෙතන කැමති එලිමන්ට් එකක් අරගෙන මම එකතු කරලා බලනවා. මම ගන්නම් 1 1 එකතු කරොත් 2යි නේද? මෙන්න මේ 2 කියන එක මේ කතා කරන කුලකයේ ඇතුළට වැටලා නැහැ නේද? දැන් ආයෙ කිව්වොත් තාත්වික සංඛ්‍යා කුලකයේ කියන එක ඇබිලියන් ගෲප් එකක්. ඒක හරි. එකතු කිරීමත් එක්ක තාත්වික සංඛ්‍යා කුලකයේ ඇබිලියන් ගෲප් එකක්. sorry. හරි. මෙයත් එක්ක තාත්වික සංඛ්‍යා කුලකයේ ඇබිලියන් ගෲප් එකක්. හැබැයි තාත්වික සංඛ්‍යා කුලකෙන් කඩපු පොඩි කෙනා බිංදුවේ ඉඳලා 1 වෙනකල් තියෙන කලාපේ තියෙන කෙනාගේ කිසියම් එලිමන්ට් එකක් අරගෙන මේ ඔපරේෂන් එක කරාට පස්සේ එන කෙනා ඒ ගත්ත පොඩි එලිමන්ට් එකේ කුලකෙට ඇතුළත් කරන්න බෑ. 2 කියන ඉලක්කම මේ කලාපෙට දාන්න බෑ. අවුලක්. ඉතින් මෙතනත් ඔය වැඩේ වෙයි කියලා පොඩි සැකයක් තියෙනව නේද? ඒ හින්දා මෙයා වෙක්ටර් ස්පේස් එකක් උණ පළියට v කියන කෙනා වෙක්ටර් ස්පේස් එකක් උණ පළියට මේ එයා ඇතුලේ ඉන්න පොඩි එකාට මේ කන්ඩිෂන් එක හරියනවා කියන එක කියන්න බෑ. එහෙනම් මෙතන පොඩි අවුලක් තියෙනවා. හරි? ප්‍රශ්නේ තේරෙනවද නේද? හරි ෆීල්ඩ් එකට ඔය අවුල ගියා කියලා කියන එක උදාහරණෙ තේරෙනවද නේද? මම මෙතනත් කතා කරන්නේ ඒකනේ. තාත්වික සංඛ්‍යා කුලක එකතු කිරීමත් එක්ක ගද්දි වැඩේ හරි ක්ලෝස් එක වැඩ. හැබැයි එයාගෙන් පොඩි කෑල්ලක් මේ වෙන් කරලා ගත්තම ඒ ගත්ත ඇබිලියන් ගෲප් එකට වැඩේ හරි කියන්නේ. මෙතනත් ඔය කතන්දරේ තමයි. හරි?
හරි නොයන්න ඉඩ තියෙනවා. ඒ කන්ඩිෂන් එක අපිට හරියටම හරි කියන එක කියන්න බෑ. එහෙනම් මෙයා චෙක් කරන්න ඕන කන්ඩිෂන් එක. right. දෙවෙනි එක මොකක්ද? දෙවෙනි එක ඇසෝසියේටිව් එක. කැමති එලිමන්ට් එකක් ගන්න ඔපරේෂන් එක අර මාරු කරලා කරන වැඩේ. හරි? මේක හරියනවද? ඒක හරි නේද? ඒ කියන්නේ දැන් V කියන කෙනාගේ ඕනම කෙනෙක් මාරු කරලා සුළු කරන්න පුළුවන් නම් V ඇතුළෙම ඉන්න කෙනෙක් නේ. එයාගේ කට්ටියත් මාරු කරලා එකතු කරන්න අඩු කරන්න මොකක් හරි අදාළ සුළු කිරීම කරන්න පුළුවන්. එකතු කිරීම අඩු කිරීම නේ කැමති සුළු කිරීම. මෙයා ඇතුලේ ඉන්න ඕනම කෙනෙකුට මේ මාරු කිරීම කරන්න පුළුවන් නම් එයා ඒවල එලිමන්ට් ඉන්නේ එයා ඇතුලේ. ඒ කට්ටියට මේක හරි කොහොමද? එහෙනම් මේ ඔපරේෂන් එක චෙක් කරන්න ඕනේ නෑ. මෙයාත් හරි කෙනෙක්. මෙයා ෂුවර් හරි. ඇසෝසියේටිව් එක. හරි? ඊළඟ එක මොකක්ද? ඊළඟ එක ඩෙන්ටිටි එක. අර there exists unique element එකක් තියෙනවා. මම ගන්නම් ඒ ස්ටාර් කියලා. එයත් එක්ක කැමැතිම කෙනෙක් ඔපරේෂන් එක කරාට පස්සේ ඒ එලිමන්ට් එකම එන එක ඩෙන්ටිටි එක. මෙතන පොඩි අවුලක් තියෙනවා. මේ අවුල මොකක්ද දන්නවද? ඒ කියන්නේ මෙහෙමයි අත්තලම. මෙතන හොඳට තේරුම් ගන්න මේක කියන එක. දැන් මෙතන there exists unique නේ. ඒ කියන්නේ එක අවයවයයි තියෙන්නේ. මම මේ උදාහරණයෙන් කතා කරන්නම්. මම මේ උදාහරණෙ මෙතන ලියන්න. ඒතර ඔයකට හොඳට ඔක තේරෙනවා. මම ගන්නම් තාත්වික සංඛ්‍යා කුලකේ. තාත්වික සංඛ්‍යා කුලකේ සංඛ්‍යා රේඛාවෙන් පෙන්වන්න පුළුවන් වැරදි නෑ. හරි? තාත්වික සංඛ්‍යා කුලකේ සහ එකතු කිරීම කියන ඔපරේෂන් එක ගත්තට පස්සේ මේ දෙන්නට අදාළව ඔය කට්ටිය දන්නවා බිඳුව තමයි E ස්ටාර් වෙන්නේ. හරි ඩෙන්ටිටි එකට අදාළ අර එලිමන්ට් එක යුනික් එලිමන්ට් එකනේ බිඳුවනේ. බිඳුවනේ කැමති එලිමන්ට් එකත් එක්ක එකතු කරාට පස්සේ ඒ එලිමන්ට් එකම එන්නේ නේ බිඳුවනේ. හරි? හැබැයි මම දැන් කුලකයක් ගත්තා 1 සහ 2 කියන කෙනෙක්. 1 සහ 2 අතර කලාපයක් ගත්තා. එකත් අයිති දෙකත් අයිති. 1 සහ 2 අතර අවයව සහ 1 සහ 2 අයිති. මෙයා තාත්වික සංඛ්‍යා කුලක උපකුලකයක් නෙමෙයි. හරි? එයාට මේ ඔපරේෂන් එක හරියනවද? ඩෙන්ටිටි එක. there exists unique element එකක් පවතිනවා මෙන්න මෙහෙම. හරි කොහොමද කැමැති අවයවයක් මෙයත් එක්ක සුළු කිරීම කරාට පස්සේ ඒ අවයවයම එන. ඔයකට තේරෙනව නේද? තාත්වික සංඛ්‍යා කුලකයට මෙයා යුනික් නේද? කියන්නේ එකයි ඉන්නේ මේ જાතිය එකයි ඉන්නේ මේ જાතිය එකයි ඉන්නේ. ඉතින් දැන් මෙයා ඇතුලේ ඉන්න කෙනෙක් ඉන්නවා. හරි මේ පැත්තටම මේ જાතිය එකයි ඉන්නේ. මහ ගොඩක් නෑ. දැන් ඒ තෝරගන්න එක මෙයා ඇතුලේ නෙමෙයි නම් ඉන්නේ. අපිට මේ වැඩේ කරන්න බෑ නේද? අවුලක් නේ. ඔය වැඩේ කරන්න බෑ. මෙයා ඇතුලේ නෙමෙයි නම් ඉන්නේ ඔය වැඩේ කරන්න බෑ. මං කියන එක තේරෙනව නේද? හැබැයි එයා ඇතුලේ ඉන්නවා නම් ඔය ඔපරේෂන් එක හරියනව නේද? හොඳට බලන්න. මම මේ කියන ලොජික් එක හොඳට තේරුම් ගන්න. පළවෙනි එක මෙතන ඒ කියන්නේ මේ જાතිය හරියටම එකම එකයි ඉන්නේ. යුනික්. there exists unique. හරි? ඒ ගන්න කෙනා අපි මේ තෝරගන්න පොඩි එකා ඇතුලේ නැතුව එළියේ ඉන්නවා නම් මේ කියන කන්ඩිෂන් එක වැරදි. මොකද මෙයා අපි තෝරගන්න සෙට් එක ඇතුලේ ඉන්න ඕනේ. ඒක එහෙම තමයි කියන්නේ. හැබැයි එයාගේ ඇතුලේ ඉන්නවා නම් මේක හරි. මොකද තාත්වික සංඛ්‍යා කුලකයට අදාළව බිඳුවත් එක්ක ඕනම එලිමන්ට් එකකට මේ වැඩේ හරි. බිඳුවත් එක්ක ඕනම එලිමන්ට් එකකට හරිනම් හරි මේ ගන්න පොඩි කුලකයා ඉන්නේ මෙයා ඇතුලේනේ. ඒතර මෙයාගේ ඕනම කෙනෙක් මෙයා ඇතුලේ ඉන්නේ. බිඳුවත් එක්ක ඕනම කෙනෙකුට හරිනම් මේ බිඳුවත් එක්ක මේක ඇතුලේ ඉන්න ඕනම කෙනෙකුටත් හරි වැඩේ. හරි? එහෙනම් දැන් ඔකට තේරෙන්න ඕනේ මෙන්න මේ ඔපරේෂන් එක මෙන්න මේ කියන කෙනා හරියනවා මෙයා විශේෂිත කෙනෙක්. එතන ඇත්තටම ඊට මැදියේද මම හිතනවා පැහැදිලිව පේනවා ඇති කියලා. මේ ෆෝන් එකේ එන්නතු මැෂින් එකේ ලොග් කරලා දිනවා නම් පේනවා. එතකොට මෙතනදී දේවල් දෙකක් වෙන්න පුළුවන්. අපි මේ කතා කරන ඊස්ටා කියන එක මෙයා ඇතුලේ ඉන්නවා නම් ඒ ඇතුලේ ඉන්නවා නම් මේ කියන කතන්දරේ හරියනවා. හැබැයි මෙයා එළියේ ඉන්නවා නම් මේ කියන කන්ඩිෂන් එක වරදිනවා. හරි? අර ඕනම කෙනෙකුට හරියනවා කියන එක කොහොමත් හරියනවා මේ ඇතුලේ ඉන්නේ හින්දා. මම කියන එක තේරෙනවද නේද? අවස්ථා දෙකයි තියෙන්නේ. මෙයා ඇතුලේ ඉන්නවා නම් වැඩේ හරියනවා. එළියේ ඉන්නවා නම් වැඩේ හරියන්නේ නැහැ. එහෙනම් අපිට කියන්න බෑ ඇතුලේ ඉඳලා වැඩේ වරදිනවා කියලා. ඒක තමයි මම කියන්නේ. මේ විශේෂ එලිමන්ට් එක ඒ ඇතුලේ ඉඳලා වැඩේ වරදින්න විදිහක් නැහැ කියනවා. හරි? මම හිතනවා මේ ලොජික් එක තේරෙනවා කියලා. හරි තේරෙන්නේ නැත්නම් අහන්න. හරි මම හිතනවා අවුලක් නැතුවද කියලා. ඊළඟ එක ඉන්වර්ස් එක. හරි? ඒකෙදි මෙහෙමයි ඕනම කෙනෙක් ගත්තා ඒවල there exists unique
A බා වගේ කෙනෙක් කොහොමද ඒත් එක්ක ඔපරේෂන් එක කරාට පස්සේ හරි මෙන්න මෙයා එනවා. මෙන්න මෙතන කෙනාම එන කෙනෙක් ඉන්නවා. දැන් මෙතනත් මෙහෙමයි. හරි මෙතනත් මෙහෙමයි ඇත්තටම අර තාත්වික සංඛ්‍යා කුලකේ ඕනම කෙනෙකුට හරි තාත්වික සංඛ්‍යා කුලකේ ඕනම කෙනෙකුට මෙහෙම කෙනෙක් ඉන්නවනේ A බා කෙනෙක් ඉන්නව නේද? තාත්වික සංඛ්‍යා කුලකේ ඕනම කෙනෙකුට A බා කෙනෙක් ඉන්නවා. හරි? ඒතර මෙතනත් මෙහෙමයි. මෙන්න මෙතන E ස්ටාර් කියන කෙනා හිටියොත් A කියන කුලකේ ඇතුලේ වැඩේ හරි. හැබැයි එයා එළිය හිටියොත් වැඩේ අවුලක් යනවා. මෙතනත් ওই කන්ඩිෂන් එකම තමයි. හරි මං හිතනවා තේරෙනවා කියලා. ඊළඟ කෙනා තමයි කියුමිටේටිව් එක. මාරු කළා කරන සුළු කිරීම. හරි? මේක නම් අවුලක් නෑ නේද? මෙතනදී කියන්නේ ලොකු කුලකේදී අපි බව පෙන්නලා තියෙන්නේ මේ ලොකු කුලකයේ ඇතුලේ ඉන්න ඕනම කෙනෙකුට මාරු කළා සුළු කිරීම කරන්න පුළුවන් කියලා. ඕනම ඉලක්කම් දෙකකට ඕනම අවයව දෙකකට මෙයා ඇතුලේ ඉන්න කැමති කෙනෙක් මේ කෙලවරින් එක්කෙනා මේ කෙලවරින් ගත්තත් කැමති කෙනෙකුට හරි. එහෙනම් මෙයා ඇතුලේ ඉන්න කෙනාටත් ওই කතන්දරේ හරි. එහෙනම් පස්වෙනි කන්ඩිෂන් එක චෙක් කරන්න දෙයක් නැහැ. හරි? චෙක් කරන්න දෙයක් නැහැ. අපි ඉස්සරහට බලමු. හරි. ඊළඟට මෙන්න මේ ඔපරේෂන් එක ගැන මොකක්ද කියන්න තියෙන්නේ මේක ෂුවර් නෑ අපිට තාම. මොකද? මේකට උදාහරණ දෙන්නවනේ මම සරල උදාහරණයක් කියන්නම්. හරි? මේකට මම සරල උදාහරණයක් කියන්නම් මෙන්න මෙතනින්ම කියන්න. මම හිතනවා ලියන එක පැහැදිලි කියලා. දැන් කලින්ම තාත්වික සංඛ්‍යා කුලකේ තියෙනවා. හරි? තාත්වික සංඛ්‍යා කුලකයක් එක්ක කැමති ඉලක්කමක් මම ගුණ කරනවා. මෙහෙම. හරි? ගුණ කරාම තාත්වික සංඛ්‍යාවක් නේ ඉන්නේ නේද? හරි? දැන් මම තාත්වික සංඛ්‍යාවක් වලකේ පොඩි කෙනෙක් ගත්තා බිංදුව සහ දෙක අතර. ඒ දෙන්න මම ගුණ කරනවා කැමති ඉලක්කමකින්. ඒතර මේ හරිය තියෙනවා 1.5 1.5 මම ගුණ කරනවා 4. කීය දෙන්නේ? 6යි කියලා නෙන්නේ. මේ 6 කියන එක මේ කුලක ඇතුලේ දෙන්නේ. මොකද මෙතන ක්ලෝෂර් ප්‍රොපර්ටි එකක් නේ. මේ ඔපරේෂන් එක දැම්මට පස්සේ එන එකත් මේ ඇතුලේම ඉන්න ඕනේ. එහෙම නැත්නම් වැරදි. දැන් එහෙම මෙතනින් එන 6 මේකත් පොඩි එලිමන්ට් එක ඇතුලේ නෙමෙයි නේද ඉන්නේ. එහෙනම් මේක වැඩේ වැරදි. හරි? එහෙනම් ඕක වැරදි. හරි. එහෙනම් මෙතනත් පොඩි කේස් එකක් තියෙනවා. චෙක් කරන්න ඕන දෙයක් තියෙනවා. හරි? මෙතන ෂුවර් නෑ අපිට තාම. ඊළඟ කෙනාට ගියොත් හරි? මෙන්න මෙතන ඊළඟ කෙනාට ගියොත් මේක දිහා අපි බැලුවාට පස්සේ හරි මෙතන නම් අවුලක් නැහැ නේද? හරි? මොකද මෙතන තාත්වික මේ කුලකින් ඕනම කෙනෙක් ගන්න ගන්න ඕනම කෙනා හරි මෙයාගේ කැමැතිම කෙනෙක් ගන්න මෙහෙම ඔපරේෂන් එක කරාට පස්සේ එන්නේ කෙනා මෙහෙම මාරු කරලා ගත්තත් එන උත්තර සමානයි. අවුලක් නැහැ නේ. හරි? මොකද මේ ලොකු කුලකයට ඔය වැඩේ හරිනම් එන ලොකු කුලකේ ඕනම ඉලක්කමකට ඔය වැඩේ හරිනම් මෙයා ඇතුළේ ඉන්න පොඩි එකාගේ කට්ටියත් මේ ලොකු කුලක ඇතුළේ ඉන්නේ පොඩි කෙනාගේ ඇතුළේ ඉන්න කට්ටියත් මේ වැඩේ හරියනවා. එහෙනම් මේ කන්ඩිෂන් එක හරි. මේක ප්‍රශ්නයක් නැහැ. එතකොට මේ කන්ඩිෂන් එකත් ඔය කට්ටිය හිතලා බලන්න මේ කන්ඩිෂන් එකත් හරියනවා. ලොකු කෙනාට හරියනවා නම් පොඩි කෙනාට හරියනවා. මේ කන්ඩිෂන් එකෙත් ඔය කතන්දරේම තමයි. ලොකු කෙනාට හරිනම් පොඩි කෙනාට හරියනවා. හරි? එතකොට අපි දැන් චෙක් කරලා බලුවොත් මෙන්න මේ කන්ඩිෂන් ටික නේද අවුල් තියෙන කන්ඩිෂන් ටිකට තියෙන්නේ. මම පල්ලෙන් ලියන්නම්. මෙන්න මේ කන්ඩිෂන් තමයි අවුල් තියෙන කන්ඩිෂන් ටිකට තියෙන්නේ. හරි? මෙන්න මේක අවුලක්. මම xy කියලා දාලා ලියන්නම්. මෙන්න මේක අවුලක් තිබ්බනේ. මෙන්න මෙතන අවුලක් තිබ්බා නේද? ක්ලෝෂර් එක ඇඩිෂන් ක්ලෝෂර් එකේ පොඩි අවුලක් තිබ්බනේ. පේනවද? මම ගැටේට පෙන්නේ මෙතන. හරි? මෙන්න මෙතන අවුලක් තියෙනවා කියලා මම උදාහරණයක් ලියලා පෙන්නුවා නේද? ඔතන අවුලක් තියෙනවා. හරි? ඊළඟට අපිට අවුලක් ආවේ කොහෙද? මෙන්න මෙතන අවුලක් තියෙනවා. ඊළඟට මෙන්න මෙතන අවුලක් තියෙනවා. හරි? ওই තැන් දෙකේ අවුලක් තියෙනවා. ඊට අමතරව අපිට මෙන්න මෙතන අවුලක් හම්බුණානේ. වෙන තැන් වල නම් අවුල් තිබ්බේ නෑනේ. හරි? අපි බලමු. මම ওই පල්ලෙන් ওই ටික ලියන්නේ. මෙන්න මෙතන අවුලක් හම්බුණා. එහෙනම් මෙයා චෙක් කරන්න ඕන කන්ඩිෂන් එක. ඊළඟට ආයෙ මට හම්බුණා මෙන්න මෙතන අවුලක්. there x is unique e plus in A for all x in A e plus star A.
x. හරි? මෙන්න මෙයා චෙක් කරන්න ඕන කන්ඩිෂන් එකක්. හැබැයි මෙතනදී මම ওই කට්ටියට උදාහරණයක් පැහැදිලි කරලා පෙන්නුවා. උදාහරණත් එක්ක. ඒක තනියම තේරුම් ගන්න ඕන දෙයක් අර. මම උදාහරණත් එක්ක කිව්වා මෙන්න මෙතන මේ ගන්න E* කියන කෙනා මෙන්න මෙයා ඉන්නේ. මෙන්න මේක. මෙන්න මෙයා හිටියොත් බැරි වෙලාවත් A කියන කුලකේ කන්ඩිෂන් එක හරි. බැරි වෙලාවත් මෙයා A කියන කුලකේ හිටියේ නැත්තම් වැඩේ වරදිනවා. හරි? ඒක හොඳ හොයා ගැනීම. right? ඊළඟ දේ තමයි ඕනම එලිමන්ට් එකක් ගන්න කිව්වා මෙයාගේ there is unique එලිමන්ට් එකක් ඉන්නවා x bar වගේ කෙනෙක් කොහොමද මෙන්න මෙහෙම මේ ඔපරේෂන් එක කරාට පස්සේ එන උත්තරේ මෙයාට E* කියන කෙනාටම සමාන වෙන විදිය. මෙතනත් අර කතන්දරේම තමයි E* කියන කෙනා කුලක ඇතුලේ හිටියොත් වැඩේ හරි. ඔය කුලකින් එළියේ හිටියොත් වැඩේ අවුල් කියන එක මම කීවා. හරි? ඊළඟ එක තමයි ක්ලෝෂර් එක මෙන්න මෙයාගේ. all a in f af ax කියන කෙනා සමාන වෙන එලිමන්ට් එකක් වෙන්න ඕනේ sorry a වල. හරි? මෙන්න මේකත් චෙක් කරන්න ඕන කාරණාවක්. හරි? මම හිතනවා ওই ටික තේරෙනවා කියලා. හරි. අපි ඒතර පොඩ්ඩක් බලමු. කොහොමද එහෙනම් ඔතනින් මෙන්න මෙතනට යන්නේ? දැන් මේ තේරම් එකේ කියන්නේ ඔය ඔතන දැන් මේ අනුව මම කරුණු 4ක් චෙක් කරන්න ඕනේ කියලා හොයාගත්තා. හැබැයි තේරම් එකකින් කියන්නේ මොකක්ද මේ? දෙකක් චෙක් කරොත් නැතිලු. 4ක් චෙක් කරන්න ඕනේ නැහැ. ඇයි එහෙම වෙන්නේ? හරි? අපි බලමු ඇයි එහෙම වෙන්නේ කියන එක. එහෙම වෙන්න හේතුව තමයි මෙන්න මේක. හරි? කියන්නේ මෙයාගෙන් කියන දේ අනිත් එක බලන්නකො. මෙතනින් කියන්නේ වෙක්ටර් ඇඩිෂන් එක ක්ලෝසර් වෙන්න ඕනේ. ඔය කතා කරන්නේ මෙන්න මෙයා ගැන නේද? ඔය උඩ තේරම් එකෙන් කියනවා මෙයා චෙක් කරන්නලු. ඒ වගේම කියනවා ස්කේලර් මල්ටිප්ලිකේෂන් එකක් චෙක් කරන්නලු. ඒ කියන්නේ මෙයා චෙක් කරන්නලු. ඔය දෙන්න චෙක් කරොත් මේ කියන ඉතුරු කොන්දේසි දෙක නිකම්ම හරියනවා කියන එක තමයි කියන්නේ. ඔය හතරම චෙක් කරන්න ඕනේ නැහැ කියන එක තමයි කියන්නේ තේරම් එකේ. ඇයි එහෙම වෙන්නේ කියන එක බලමු. හරි? මෙන්න හේතුව තමයි මෙන්න මේක. මෙයත් හරි කියලා හිතන්නකො. චෙක් කරා. ඊළඟට ඔය කට්ටිය දන්නවා මෙන්න මෙහෙම දෙයක්. හරි? E+ කියන කෙනා එක x කියන කෙනා ඕනම x කෙනෙක් අපි කියමු a වල හරි අරගත්තොත් මෙන්න මෙහෙම ගත්තොත් නෑ b වල කියලා කියනවා මෙන්න මේ උත්තරය ඔය කට්ටිය දන්නවා E* වලට සමානයි මේ මොකක්ද මේ තියෙන්නේ එකතු කිරීමට අදාළ බිඳුව ස්කේලර් මල්ටිප්ලිකේෂන් එක කරනවා අර වෙක්ටර් වල දෙවෙනි සුළු කිරීම තියෙන ඒ සුළු කිරීම කරනවා ඕනම වෙක්ටර් එකක් එක්ක මම එහෙම ලියන්නම්කෝ එන උත්තරේ සමාන වෙනවා වෙක්ටර් වල බිඳුවට ඔන්න ඕක තමයි කියන්නේ මතක නේද මම ඔක තේරම් එකක් විදිහට කරා මම ගාන හැදුවේ නෑ තේරම් එක හරි මේ තියෙන්නේ තේරම් එකක් විදිහට කරා sorry හරි මේ තියෙන්නේ තේරම් එකක් විදිහට මම කරා ඔක හරි එතකොට අපි පොඩ්ඩක් පල්ලට ආවොත් එහෙනම් මෙන්න මේක හරිනේ නේද? කියන්නේ මේක හරියනවා v වල ඕනම එලිමන්ට් එක්ක. ඒතර v වල ඕනම එලිමන්ට් එක්ක මේ ප්‍රකාශනය හරියනවා නම් හරි a වල ඕනම කෙනෙකුටත් මේ කතන්දරය හරියන්න ඕනේ නැද්ද? ඕනම කෙනෙකුට හරියන්න ඕනේ. හරි ඕනම කෙනෙකුට ඔක හරියන්න ඕනේ. හැබැයි මෙතනින් කියවෙන්නේ නැහැ E* කියන කෙනා ඒ ඇතුලේ ඉන්නවා කියන එක කියවෙන්නේ නැහැ උතනින් ඈ. මෙයා ඕක ඇතුලේ ඉන්නවා කියන එක කියවෙන්නේ නැහැ. හරි? හොඳට බලන්න. මෙයා ඕක ඇතුලේ ඉන්නවා කියන එක කියවෙන්නේ නැහැ. අය පාරක් කියන්නම්. මේ තියෙන එක තේරම් එක කියන්නේ කලින් මම සාධනය කරන්න කියලා ඔය කට්ටියට ටිකක් කිව්වේ ආන් ඒක එකක තියෙනවා. දැන් v කියන එක වෙක්ටර් ස්පේස් එකක් නේ. කියන්නේ v කියන කෙනාට මේ කතන්දර ටික හරිනේ v කියන කෙනා වෙක්ටර් ස්පේස් එකක් මෙයාත් එක්ක. ඒතර v කියන කෙනා වෙක්ටර් ස්පේස් එකක් නම් මේ තේරම් එක හරියනවා. ඒතර මේ තේරම් එක හරියනවා නම් v ඇතුලේ ඉන්න මේ a කියන කෙනාගේ ඕනම අවයවයකට මෙතන කියන්නේ v වල ඕනම අවයවයකට හරියනවා නම් a වල ඕනම අවයවයකට මේ කතන්දරේ හරියනවා. හැබැයි මේ ප්‍රකාශනයෙන් කියන්නේ නැහැ E* කියන කෙනා a ඇතුලේ ඉන්නවා කියන එක තාම කියන්නේ නැහැ. හරි? හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් මේ කියන කන්ඩිෂන් එකයි මේ කියන කන්ඩිෂන් එකයි මම ප්‍රූව් කරන්න ඕනනේ. එහෙම ප්‍රූව් කරද්දී
මෙන්න මෙයා prove වෙද්දි බලන්න මෙයා කිසියම් තැනක මම prove කරනවා නම් මේකෙන් කියන්නේ ඕනම f කියන කෙනාගේ අවයවයකුයි ඕනම a වල අවයවයකුයි ගුණ කරාට පස්සේ එන්නේ a වල අවයවය. එහෙනම් බලන්නකො මෙතන මෙයා ගැන කීවොත් මෙයා කාගේ අවයවයක්ද? මෙයා f වල අවයවයක් නේ. මේ x කියන්නේ කවුද? මේ x කියන්නේ a වල අවයවයක් නේ. හරි? එහෙනම් මේ දෙන්නගේ මෙහෙම ප්‍රොඩක්ට් එක ගත්තොත් මේ උත්තරේ අනිවාර්යෙන් මේ ප්‍රකාශනය හරියනවා නම් මෙයත් sure f වල අවයවයක් sorry a වල අවයවයක් විය යුතුමයි. මේ ප්‍රකාශනය හරියනවා නම්. එහෙනම් දැන් මේකෙන් මොකද වෙලා තියෙන්නේ? e star කියන කෙනා අවයවයක් වෙලා තියෙනවා a වල. දැන් මොකද කියන්නේ? e star කියන එක a වල අවයවයක්, e star කියන එක a වල අවයවයක් නම් මෙන්න මේ ප්‍රකාශනය හරියනවනේ. මම අර ඔය ගැටේ මෙතනදී පැහැදිලි කරන්නේ. මෙතන කතන්දර දෙකක් වෙන්න පුළුවන්. එක්ක අවයවයක් වෙනවා නම් වැඩේ හරි, අවයවයක් වෙන්නේ නැත්නම් අවු. මෙතනත් කතන්දර දෙකක් වෙන්න පුළුවන්. අවයවයක් වෙනවා නම් වැඩේ හරි, වෙන්නේ නැත්නම් වැඩේ අවු. මෙතන වෙනවා. මෙන්න මේක තමයි හේතුව. හරි? මම හිතනවා මගේ ලොජික් එක තේරෙන්නේ නැති කියලා. හරි. ප්‍රශ්න මොනවා හරි තියෙනවද මේ පැහැදිලි කිරීම සම්බන්ධයෙන්? හරි. මම හිතනවා එහෙනම් අවුලක් නැතුව ඇති කියලා. එහෙනම් ඊළඟ ඩෙෆිනිෂන් එකට යන්න. linear combinations. හරි. එතකොට linear combination එකක් කියලා කියන්නේ මේ වගේ එකක් කියලා කියනවා. sorry. හරි. p කියලා වෙක්ටර් ෆීල්ඩ් එකක් තියෙනවා. මෙන්න මෙහෙම. මම දිගටම මේ සංකේත පාවිච්චි කරන්නම් ඈ. එනර පේපර් එකටත් මේ සංකේත වලින් උත්තර ලියවට වැරදි නෑ. කිසිම අවුලක් නෑ. ඒ සංකේත වලින් උත්තර ලියන්න. හැබැයි අර සර් නම් පාවිච්චි කරනවා මේ තැන් වලට එකතු කිරීමයි ඩොට් එකයි ඈ. තැන් දෙකටම මෙයාටත් එකතු කිරීමයි ඩොට් එකයි මෙතන ෆීල්ඩ් එකටත් එකතු කිරීමයි ඩොට් එකයි සර් පාවිච්චි කරනවා. ඒක අර සර් කීව ඇත්තටම ටිකක් පාවිච්චි කරලා ඒක අර පාවිච්චි කරන එක දැනගන්න ඕනේ මේ තියෙන්නේ මේකයි කියන එක. ලියන එකයි ඒ තේරුම් ගන්න ඕනේ. හරි ප්‍රශ්න කරද්දී ඒක පොඩ්ඩක් බලමු. පාස්සේ ප්‍රශ්න මම ටිකක් කරන්න. is a vector field over f plus dot. හරි එහෙම වෙක්ටර් ෆීල්ඩ් එකක් තියෙනවා. b කියලා කෙනෙක් ඉන්නවා. හරි. ඒතර b කියන කෙනා non empty subset එකක්. b කියන කෙනා null subset එකක් නෙමෙයි. ඒ වගේම b කියන කෙනා අපි කියමු වෙක්ටර් ස්පේස් එකේ ඔව් මෙහෙම වෙන්න පුළුවන්. වෙක්ටර් ස්පේස් එකේ proper subset එකක්. ඒ වගේම b කියන්නේ finite set එකක්. මෙන්න මේ ටික මතක තියාගන්න. finite set එකක්. ඒ කියන්නේ b වල අවයව අනන්තයක් තියෙන්න බෑ. කිසියම් ප්‍රමාණයක් තියෙනවා. නිශ්චිත ගාණක් තියෙනවා. හරි? එතකොට b කියන කෙනා මම මෙහෙම ලියන්නම් එහෙනම්. x1 x2 x3 ඒ විදිහට xn යනකල් අවයව ගාණක් මෙයා ගාව තියෙනවා. එතකොට මේ අවයව ටික ඔක්කොම කාගේ අවයවද? v වල අවයව. මොකද b කියන්නේ කවුද? v වල proper subset එකක් නේ. එහෙනම් එයාගේ හැම එලිමන්ට් එකක්ම v වල අවයව වෙන්නත් ඕනේ. b ඉන්නේ b ඇතුළේනේ නේ. හරි? ඔහොම වෙන්න ඕනේ. එතකොට linear combination එකක් කියලා කියන්නේ මෙහෙම කෙනෙක් කියලා කියනවා. linear combination එකක් කියලා කියන්නේ combination එකක් කියලා කියන්නේ මෙහෙමයි. මේ වගේ කෙනෙක් sigma k සමාන 1 ඉඳලා n වෙනකල් xk ak හරි ak කියලා කියන්නේ කවුද? f වල අවයව. හරි කොහොම කියලා කියන්න පුළුවන්. ඒතර මෙන්න මෙයා linear combination එකක් මෙන්න මෙතන තියෙන්නේ මාරු කරලා ලියන්න. akxk මෙන්න මෙතන තියෙන්නේ මෙන්න මේක. මෙන්න මෙතන තියෙන ඔපරේෂන් එක මෙන්න මෙයා. හරි ඔක තමයි ඔපරේෂන් එක. හරි ඔන්න ඕක තමයි linear combination එකක් කියලා කියන්නේ. මම උදාහරණයක් කරන්නම්. කොහොම කියලා තේරෙන්නේ නැහැ. හරි කියමු අර කලින් උදාහරණෙම ගමු.
එතකොට හරි නිකමන හිතන්න ධන තාත්වික සංඛ්‍යා කුලක සහ සරල එකක් ලියන්නම්කෝ. නැත්නම් r³ කියන කෙනාත් එක්ක එකතු කිරීම සහ ගුණ කිරීම. මේ තියෙන්නේ අපි දන්න එකතු කිරීම ගුණ කිරීම. හරි? is a vector field. මං හිතන්නේ මේ ගාන මං හදුවා ගිය සතියේ. හරි? over මේ තියෙන්නේ අපි දන්න එකතු කිරීම ගුණ කිරීමම තමයි ඈ. හරි? මෙන්න මේක වෙක්ටර් ෆීල්ඩ් එකක් කියලා පෙන්වනවා. එතකොට මං ගාව ඉන්නවා b කියලා කුලකයක්. මම නිකන් දන්න කට්ටිය ලියන්නම්. හරි? බිංදුව 1 1 බිංදුව 1 එකක් හරි එකක්. නේ ඕක නැත්තම් මම මෙහෙම ලියන්නම්. නෑ ඔහොම ලියන්නම්. හරි? මම තව උදාහරණ ලියන්න. එතකොට තවත් තේරෙයි. එතකොට ලීනියර් කම්බිනේෂන් එකක් කියලා කියන්නේ මෙහෙමයි. මෙයා b ගාව ඉන්න අවයව ටික තියෙන්නේ. මෙතන නම් අවයව 3ක් ඉන්නවනේ. අවයව කැමති ගානක් ඉන්න පුළුවන්. මේ ගන්න අවයව ටික ගන්න. හරි? මේ තියෙන අවයව ටික ගන්න. මේ අවයව ටික අරගෙන මේ අවයව ටික මේ දෙවෙනි ෆීල්ඩ් එකේ ඉන්නේ. ඒ ෆීල්ඩ් එකේ අවයව ගන්න. ෆීල්ඩ් එකේ අවයව ගන්න. මම ගන්නම් කැමති අවයව. 5 4 6. කැමති ටිකක් ගත්තා. මේ කට්ටියත් එක්ක මේ ඔපරේෂන් එක කරා. දැන් මෙන්න මෙතනදී නම් තියෙන ඔපරේෂන් එක නිකන් ගුණ කිරීමනේ. නිකන් ගුණ කිරීම කියන ඔපරේෂන් එක කරා. පස්සේ ඒ කට්ටිය එකතු කරා. හරි? එකතු කරද්දී ඇත්තටම වෙන්නේ මෙන්න මෙතන තියෙන ඔපරේෂන් එක. මෙන්න මෙහෙම කරා. මෙන්න මෙයා ලීනියර් කම්බිනේෂන් එක. මේ තියෙන ලීනියර් කම්බිනේෂන් එකට උදාහරණයක්. හරි? ඔක අර අපි හැම වෙලාවෙම පාවිච්චි කරන ඔපරේෂන් වලින් ලිව්වහම ඔය කටට හරියට පැහැදිලි වෙන්නේ නැහැ. මම තව හොඳ උදාහරණයක් කියන්නම්. මෙන්න මේක. තාත්වික සංඛ්‍යා කුලකේ තියෙනවා. ධන තාත්වික සංඛ්‍යා කුලකේ. එයත් එක්ක මෙන්න මේ විශේෂ ඔපරේෂන් දෙක තියෙනවා. is a vector field. vector field එකක් කියලා දැනට හිතන්නකෝ. මේක දැනට vector field එකක් කියලා හිතන්න. අර මම කියවා මෙතන පොඩි කේස් එකක් තියෙනවා කියලා. මේ තියෙන අපි දන්න එකතු කිරීම අඩු කිරීම මේ තියෙන අපි දන්න තාත්වික සංඛ්‍යා කුලකේම තමයි. හරි? එතකොට මම මෙන්න මේක හඳුන්වන්නම්. මෙන්න මේ ඔපරේෂන් එක මේකෙන් වෙන්නේ ඉලක්කම් දෙක ගුණ වෙන එක. හරි? ඉලක්කම් දෙක ගුණ වෙන එක වෙන්නේ. ඊළඟට මෙන්න මේකෙන් වෙන්නේ හරි? මෙන්න මේ ඔපරේෂන් එකකින් වෙන්නේ මොකක්ද? මෙන්න මේක. හරි? ඔන්න ඔක තමයි වෙන්නේ. හරි. එහෙනම් මංගාව කුලකයක් ඉන්නවා B කියලා කෙනෙක්. B වෙන්න ඕන නැහැ වෙන අකුරක් වුණත් අවුලක් නැහැ. හරි? මම උදාහරණයක් කරන්නේ ලීනියර් කම්බිනේෂන් එකකට උදාහරණයක්. මංගාව ඉන්නවා 1 5 7 කියන ඉලක්කම් තුන. ඉලක්කම් තුනක් ඉන්න ඕනෙත් නැහැ. හරි? කැමති ගානක්. 1 5 7 කියන ඉලක්කම් ටික තියෙනවා. හරි? එතකොට මෙන්න මෙයාගේ ලීනියර් කම්බිනේෂන් එකක් වෙන්නේ මේ කැමති. ඒ කියන්නේ මේ කලින් උදාහරණෙත් මෙතන 5 4 6ම වෙන්න ඕනේ නැහැ. මෙයාගෙන් ගන්න කැමති ඉලක්කම් ටිකක්. කැමති ඉලක්කම් තුනක් ප්‍රශ්නයක් නැහැ. තුන්දෙනාම සමාන වෙන්න පුළුවන් අසමාන වෙන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? එහෙනම් මෙන්න මේක ලීනියර් කම්බිනේෂන් එකක්. හරි? මම මෙයාගෙන් ගන්නවා 2යි 3යි 1යි. හරි? මෙයාගේ පළවෙනි එලිමන්ට් එක 1 5 7. හරි? දැන් හැබැයි මෙන්න මෙතන දාන්න ඕන ඔපරේෂන් එක තමයි මෙන්න මෙයා. හරි? මෙයා. අත්ත ඔය කටට අත්‍තරම ඕක තමයි මට කියලා දෙන්න ඕන දේ. සර් අත්‍තරම ඕක මේ ලෙක්චර් එකේ හරියට වැඩි හයිලයිට් කරේ නෑ. හරි? පොඩ්ඩක් අවධානයෙන් බලන්න. මෙයා තමයි මෙතනට දාන්න ඕනේ. ඈ ලීනියර් කම්බිනේෂන් ලියද්දි. ඊළඟට දැන් මෙයා වෙක්ටර් එකක් නේද? මොකද මේක වෙක්ටර් එකක්. හරි? මෙයා කවුද? මෙයාගේ එලිමන්ට් එකක්. ෆීල්ඩ් එකේ. මෙයා වෙක්ටර් එකක්, මෙයා ෆීල්ඩ් එක. මෙයා වෙක්ටර් එකක්, මෙයා ෆීල්ඩ් එකේ. හරි? ඒතර වෙක්ටර් ස්පේස් එකක් වෙනවා නම් අර මෙන්න මේ ක්ලෝෂර් ප්‍රොපර්ටි එක තියෙනවන්නේ. මෙයාත් එක්ක මෙයා කරාට පස්සේ මේ ඔපරේෂන් එක කරාට පස්සේ උනතරේ වෙක්ටර් එකක්. මේ ක්ලෝෂර් ප්‍රොපර්ටි එක හින්දා මේක වෙක්ටර් එකක් වෙනවා. හරි? එහෙනම් මෙන්න මෙතන සාමාන්‍ය එකතු කිරීම පාවිච්චි කළා හරියන්නේ නැහැ. මෙතන එකතු කිරීම තමයි මෙතනට එන්න ඕනේ. හරි? මෙන්න මෙයා ලීනියර් කම්බිනේෂන් එකක්. හැබැයි ඇත්තටම මෙතන තියෙන්නේ, කියන්නේ මේ උත්තරේ නිකන් සුළු කරලා ලිව්වොත් එහෙම ඔතන ඇත්තටම තියෙන්නේ මෙයා x මෙයා මගේ a නම් දෙකේ පළවෙනි බලය මෙතන ಗುಣ කිරීම. හරි? මේ ಗುಣ කිරීම. මෙතන තියෙන්නේ 3 පස්වෙනි බලය.
ගුණ කිරීම එකේ 7 වෙනි බලය. අන්න ඕක ලීනියර් කම්බිනේෂන් එකක්. හරි? හැම වෙලාවෙම හිතන්න එපා එකතු කිරීම ගුණ කිරීම තියනවා කියලා. අර එක අර මං කිව්වා අර සර් ඉස්සරහට පාවිච්චි කරන්න මෙතනින් එහාට එකතු කිරීම සහ ගුණ කිරීම හැම වෙලාවෙම හිතන්න එපා ලීනියර් කම්බිනේෂන් එකේ මෙතන තියෙන අපි දන්න සාමාන්‍ය ගුණ කිරීම කියලා. ඒ වගේම සිග්මා වැටෙන හැම වෙලාවෙම වෙන්නේ නිකන් එකතු කිරීම කියලා. එහෙම නෙමෙයි වෙන්නේ. මෙතන වැටෙන්නේ වෙක්ටර් වල මේ ගුණ කිරීම. මෙතන සිග්මා තිබ්බට ඔතන ඇත්තටම තියෙන්නේ මෙන්න මෙයා. මේ ඔපරේෂන් එක නොකඩවා වෙන එක තමයි වෙන්නේ. හරි? ඒක අමතක කරන්න එපා. ඔන්න ඔක තමයි වෙන්නේ ඔතන. හරි? ප්‍රශ්න මොනවා හරි තියෙනවද? මට මේ උදාහරණයෙන් ඇත්තටම මතු කරන්න ඕනේ අන්නේ කාරණා දෙක. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? මම අර සිග්මා දාපු එක පොඩ්ඩක් කියලා දෙනවා මේ අර කර්සර් එක පෙන්නුන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. මෙන්න මෙතනදී මම කියප එකද? ඔව් ඔව්. හරි. අන්තිමට කියපනේ. හරි. ඒ කියන්නේ මේ අර හැම වෙලාවෙම හිතන්න එපා මෙන්න මෙතන අර සර් උතන ඇත්තටම ලියන්නේ AK XK කියලා. නිකන් හැම වෙලාවෙම හිතන්න එපා මෙතන තියෙන සාමාන්‍ය ගුණ කිරීම කියලා. ඔතන තියෙන ඔපරේෂන් එක වෙන්නේ ඇත්තටම මේ ඔපරේෂන් එක ගැනම තමයි ඔය කියන්නේ. හරි? අර මේ zoom එක ටිකක් වෙලා යනවා. නේද? අප්ඩේට් වෙන්න මම ඉක්මනට කරාට ටිකක් වෙලා ගිහලා නේ පෙන්නන්නේ ඒක අවුලක් නේ. හරි මං එහෙම ඊට ගන්නවා. එතකොට අහන්නේ නේ. හරි. ඔව් අමතක කරනවා මෙතන හැම වෙලාවෙම ගුණ කිරීම තියෙන්නේ කියලා. මෙතන ඇත්තටම තියෙන්නේ මේක. ඒ වගේම මෙතන සිග්මා තිබ්බ කියලා අමතක කරන්න එපා. මෙතන සිග්මා තිබ්බ කියලා හිතන්න එපා හැම වෙලාවෙම එකතු කිරීම වැටෙන්නේ කියලා. ඔතන ඇත්තටම වෙන්නේ මේ සිග්මා තිබ්බට වෙන්නේ පළවෙනි එලිමන්ට් එක ගත්තා ඊළඟට මේ ඔපරේෂන් එක වැටිලා ඊළඟ එලිමන්ට් එකට එන්නේ. ඇත්තටම සිග්මා නෙමෙයි. කියන්නේ හැම වෙලාවෙම සිග්මා නෙමෙයි වෙන්නේ. හැම වෙලාවෙම එකතු කිරීම නෙමෙයි වෙන්නේ. ඇත්තටම ඔතන වෙන්නේ වෙක්ටර් සිග්මා එකක්. වෙක්ටර් ඇඩිෂන් එකක් වෙන්නේ. පළවෙනි එලිමන්ට් එකට පස්සේ මෙයා වැටෙන්නේ. මම මේ ලියපු උදාහරණයෙන් ඔය ගැටේට ඒක පේනවා ඇති ඈ. මම මේ ගත්ත උදාහරණයෙන් මේ එකතු කිරීම නෙමෙයි ඈ මේ තියෙන ගුණ කිරීම. ඇයි ගුණ කිරීම ආවේ මෙතන ඇඩිෂන් එක තමයි වෙලා තියෙන්නේ. හරි? පළවෙනි එලිමන්ට් එක ලිව්වා මෙයා. දෙවෙනි එලිමන්ට් එක ලිව්වා මෙයා. සිග්මා එකතු කිරීම නෙමෙයි ඔතන වැටලා තියෙන්නේ. ගුණ කිරීම වැටලා තියෙන්නේ. අර හැම වෙලාවෙම අර දෙන්නම නෙමෙයි එන්නේ. අපි ගන්න වෙක්ටර් ෆීල්ඩ් එකේ උදාහරණ අනුව තමයි වැටෙන්නේ. හරි. කියපෙ දෙන්නන්නේ. ඔව් හරි thank you. හරි ඉස්සරහට යමු. හරි තව ඩෙෆිනිෂන් එකක්. හරි ස්පෑන් එක. හරි මෙහෙම හිතන්න. හරි වෙක්ටර් ෆීල්ඩ් එකක් තියෙනවා මෙන්න මේ වගේ කෙනෙක්. වෙක්ටර් ෆීල්ඩ් එකක් තියෙනවා මේ තියෙන ෆීල්ඩ් එකත් එක්ක. හරි? ඒ වගේම B කියලා ප්‍රොපර් සෙට් එකක් තියෙනවා. හරි? ප්‍රොපර් සබ්සෙට් එකක්. කියන්නේ B සහ B කියන දෙන්න B කියන්නේ මෙයාගේ උපකුලකයක් හෝ සමානයි නෙමෙයි B කියන කෙනා මෙයාගේ ෂුවර් උපකුලකයක්. හරි? මේ ප්‍රොපර් සබ්සෙට් එකක් ඈ. යටින් ඉර ගහලා නැහැ. හරි ඒ වගේම B කියන්නේ non empty null subset එකක් නෙමෙයි. ඒ වගේම B කියන්නේ finite කෙනෙක්. ඒ වගේම B කියන්නේ මේ වගේ කෙනෙක්. දැනට හිතන්නකෝ. මේක කිව්වට පස්සේ ওই කාරණා තුනම කියවෙනවනේ නේද? කියන්නේ එක්ක මේ තුන කියනවා නැත්නම් මේක කිව්වත් ඇති ඉතින්. මොකද මෙයා ගාව ওই කාරණා තුනම තියෙනවා. මොකද හේතුව බලන්න. මොකද හේතුව තමයි මේ x k කියන්නේ මෙයාගේ අවයව. xk කියන්නේ මෙයාගේ අවයව කියන එක කියපුව ගමන් b කියන්නේ මෙයාගේ උපකුලයක් කියන එක කියවෙනවා. හරි? ඒ වගේම b ගාව අවයව තියෙනවනේ මේ ලියලානේ තියෙන්නේ. එහෙනම් මෙයත් හරි. හරි? ඒ වගේම එකෙන් පටන් අරන් n වලින් ඉවර කරලානේ තියෙන්නේ. n වලින් ඉවර කරනවා කියන්නේ 5යි. හරි අවයව කිසියම් ප්‍රමාණයක් තියෙනවනේ. හරි? අත් මේ අනන්තයක් නැහැ. මේක කිව්වත් ඇති ඈ. හරි. එතකොට එහෙනම් මෙන්න මෙහෙමයි span b වල span එක සමාන වෙනවා. හරි? b වල span එක සමාන වෙනවා මෙන්න මේකට. sigma ak.xk. හරි? මෙතන කියනවා
AK කියන්නේ කවුද? මෙයාගේ එලිමන්ට්. XK කියලා කියන්නේ කවුද? B වල එලිමන්ට්. හරි? B වල එලිමන්ට්. මොනවද කියන්නේ? හරි? මෙන්න මේක තමයි අර්ථ දැක්වීම. මේකේ මම තේරුම හරියට පැහැදිලි කරන්නම්. හරි එතකොට මෙන්න මේකේ තේරුම තමයි මෙන්න මේකේ තේරුම තමයි මම දැන් මෙහෙම උපකුලකයක් කුලක වලින් මම පැහැදිලි කරන්නම්. A කියලා කුලකයක් තියෙනවා. ඒතර A කියන කුලකේ මම මෙහෙම ලිව්වා. A කියන කෙනා සමාන වෙනවා x වලට. sorry A වල එලිමන්ට් එකක් සමාන වෙනවා x වලට. x කියන කෙනා පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. 2ට වඩා වැඩි 3ට වඩා කුඩයි. හරි? මේකෙන් කියවෙන්නේ මෙහෙමයි. මෙන්න මෙතන ඉන්න කෙනා ඉන්නවනේ. මෙන්න මෙයා තමයි මෙයාගේ ඉන්න සාධාරණ අවයවය. මෙහෙම කුලකයක් ලිව්වොත් ඔකේ තේරුම තමයි මෙතන ඉන්න සාධාරණ අවයවය. ඒ සාධාරණ අවයවය කොහොමද කියන එක තමයි මෙතනින් එහාට විස්තර කරන්නේ. මෙතනින් එහාට විස්තර කරනවා ඒ ගන්න සාධාරණ අවයවය 2ට වඩා ලොකුයිලු. හැබැයි 3ට වඩා පොඩියිලු. හරි? ඒතර 2ට වඩා වැඩි 3ට වඩා පොඩි මෙහෙම තියෙන අවයව ටික ඔක්කොම මෙතනට එනවා. මෙහෙම ලිව්වට පස්සේ අවයව ටික ඔක්කොම ගන්න ඕනේ. ඒ ගන්න අවයව ටික ඔක්කොම කුලකයේ ඇතුළට වැටුණාට පස්සේ මෙයා තමයි ඒ කුලකෙන් එන්නේ. ඕක තමයි ඔකේ තේරුම. හරි? x කියලා කියන්නේ කවුද? සාධාරණ අවයවයේ x ගැන විස්තර ගන්න මෙතනින් එහාට විස්තර ගන්න කොහොමද? x කියන කෙනා 2ට වැඩි 3ට අඩුයි. එහෙම හරියන ඔක්කොම ටික මෙතන එනවා. ඔක්කොම ටික එනවා අනිවාර්යෙන්. හරි? එක්කෙනෙක් නෙමෙයි ඔක්කොම. එහෙනම් මෙන්න මෙතන මොකද කියන්නේ? මේ කියන්නේ මොකක්ද? මේ කියන්නේ හරි? අපි කතා කරපු ලීනියර් කම්බිනේෂන් එකක්. නේ? ඔය ඉතින් ලීනියර් කම්බිනේෂන් එකක් නේ. ඒතර මෙතන මේ ලීනියර් කම්බිනේෂන් එක ගැන පැහැදිලි කරනවා. එයා කියනවා මේ ගන්න AK කියන කෙනා F වල එලිමන්ට් එකක්ලු XK කියන කට්ටිය B වල එලිමන්ට්. හරි? එහෙම තමයි විස්තර කරන්නේ. එහෙනම් හැබැයි මෙතනට වෙන්න ඕනේ මොකක්ද? හැම ලීනියර් කම්බිනේෂන් එකක්ම මෙතනට වැටෙන්න ඕනේ. ඕක නේද ඕකෙන් වෙන්නේ. හැම ලීනියර් කම්බිනේෂන් එකක්ම මෙතනට වැටෙන්න ඕනේ. මම නිකන් සරල උදාහරණකින් ඔය කට්ටියට කිව්වොත් මෙන්න මෙහෙම හිතන්න F කියන සෙට් එක F කියන කුලකේ මෙන්න මෙහෙම. මෙයා ගාවේ ඉන්නේ නිකන් 1 2 3 විතරයි. 3 විතරයි. එයා ඔච්චරයි ඉන්නේ. වෙන කිසිම කෙනෙක් නැහැ. V කියන කෙනා අපි හිතමුකෝ තාත්වික සංඛ්‍යා කුලකේ කියලා. ඒතර අපි මේ තෝරගත්ත B කියන කෙනා හරි? අපි තෝරගත්ත B කියන කෙනා 5,2 නැත්නම් මෙහෙම ගන්නකො 5,2 1,2 කොහොම තියෙන්නේ? හරි? එතකොට අපි ගත්තේ මෙන්න මේක. මෙන්න මෙයා තමයි වෙක්ටර් ෆීල්ඩ් එකක් වෙන්නේ. දැනට ඕක හරි කියලා හිතන්න. මේ තියෙන සාමාන්‍ය එකතු කිරීම මේ තියෙන සාමාන්‍ය ගුණ කිරීම f එක්ක සාමාන්‍ය එකතු කිරීම සාමාන්‍ය ගුණ කිරීම මේක දැනට ඔහොම හරි කියලා හිතන්න. මේ f එක්ක ඔය වැඩේ හරියන්නේ නැහැ කීයටවත්. මෙයා කොටිම ෆීල්ඩ් එකක් වෙන්නේ නැහැ. මම මේ උදාහරණ පැහැදිලි කරන්න කියන්නේ. දැනට ඕක හරි කියලා හිතන්න. හරි? එතකොට ලීනියර් කම්බිනේෂන් වෙන්නේ මොනවද? ලීනියර් කම්බිනේෂන් වෙන්නේ මෙහෙම ගත්තොත් ලීනියර් කම්බිනේෂන් එකක් නේද? එකත් එක්ක 5 2 ධන එකත් එක්ක 1 2 අනේ නේද? අනේ අමතක කරන්න එපා මෙතන මම මේ ලියලා තියෙන්නේ මෙයා ඈ. මෙතන ලියලා තියෙන්නේත් මෙයා තමයි මෙතන ලියලා තියෙන්නේ. අමතක කරන්න එපා. ඔය තියෙන්නේ මගේ එක ලීනියර් කම්බිනේෂන් එකක්. හරි? තව ලීනියර් කම්බිනේෂන් එකක් ගත්තා. දෙකත් එක්ක මෙයා. දෙකත් එක්ක මෙයා. හරි? ඔය ලීනියර් කම්බිනේෂන් එකක් නේද? ඊළඟට තුනත් එක්ක මෙයා. ඊළඟට තුනත් එක්ක මෙයා. ඔච්චරද තියෙන්නේ නෑ තව තියෙනවා. 1යි 2යි ගන්නවා. හරි? ඔය තියෙන එක ලීනියර් කම්බිනේෂන් එකක්. 2යි 1යි ගන්නවා. ඔය තියෙන තව ලීනියර් කම්බිනේෂන් එකක්. හරි? ඔච්චරද තියෙන්නේ නෑ. ඊට පස්සේ 2යි 3යි ගන්නවා. 3යි 2යි ගන්නවා ඒත් හරි. 1යි 3යි ගන්නවා 3යි 1යි ගන්නවා. හරි? ඔය තියෙන ලීනියර් කම්බිනේෂන් ටික ඔක්කොම වැඩෙනවා. ඒතර ඒකට තේරෙනව නේද ලීනියර් කම්බිනේෂන් කීයක් එනවද කියලා? ඔය කතන්දර කතා කරපු මම මේ කියපු ටික ඔක්කොම කුලකේ දැම්මට පස්සේ එයා තමයි මගේ ස්පෑන් එක වෙන්නේ. B වල ස්පෑන් එක වෙන්නේ. හරිනේ? මම කියප එක තේරෙනවද ඇති? හරි? මම කියප එක තේරෙනවන්නේ? හරි. එතකොට මෙන්න මෙහෙමයි. sorry. දැන් ඔය ගැටනේ මේ තව දෙයක් මෙතනින් මට කියන්න පුළුවන්. දැන් මම මේ B කියන කෙනා වෙනුවට මම මෙහෙම ගත්තොත්
B කියන කෙනා වෙනුවට මම ගන්නවා මෙහෙම 3 දෙනෙක් ගන්නවා. තව 6 7. දැන් එන ස්පෑන් එක වෙනස් වෙන්න පුළුවන් නේද? මම කියන එක තේරෙනවන්නේ? දැන් එන ස්පෑන් එක වෙනස් වෙන්න පුළුවන්. වෙනස් වෙන්න පුළුවන් ඈ. කියන්නේ ස්පෑන් එක මේ ගන්න කුලකේ මත රඳා පවතිනවා ඈ. මොකද එයාගෙන්නේ ගුණකරන රැලියන්නේ. ගුණකරන එකතු කරන්නේ එයාගෙන්නේ. හරි? එයා මත රඳා පවතිනවා. එතකොට මේ ස්පෑන් එක ඇත්තටම මේ V මත රඳා පවතිනවා කියලා කියන්න බෑ හරියට. මේ ස්පෑන් එක ෂුවර් මේ සෙට් එක මත තමයි රඳා පවතින්නේ. B මත මේ තෝරගන්න කුලකේ. ගලවලා ගන්න කුලකේ මත තමයි රඳා පවතින්නේ. හරි. ප්‍රශ්න මොනවා හරි තියෙනවද? හරි. නම් ප්‍රශ්න මොනවත් නැත්නම් ඉස්සරහට යන්න. හරි ස්පෑන් එක නේ කිව්වේ. රයිට්. ඒ අදහස් හරි. හරි. එතකොට මෙන්න මේක බලන්න. හිතන්න තාත්වික සංඛ්‍යා කුලකේ තියෙනවා. හරි. තාත්වික සංඛ්‍යා කුලකේ තියෙනවා එයත් එක්ක මම ගන්නවා එකතු කිරීම සහ ගුණ කිරීම. හරි එතකොට මෙන්න මෙයත් එක්ක තාත්වික සංඛ්‍යා කුලකේම වෙක්ටර් ෆීල්ඩ් එකක්. මේ කතන්දරේ හරියනවන්නේ. මේ කතන්දරේ හරියනවා. එතකොට මම ගන්නම් අර B කියන කුලක වෙනුවට මෙන්න මෙයා. 5 කියන ඉලක්කම. හරි? එතකොට පහේ ස්පෑන් එක ගත්තොත් sorry B වල ස්පෑන් එක ගත්තොත් B වල ස්පෑන් එක කාට සමාන වෙනවද? B වල ස්පෑන් එක කාට සමාන වෙනවද? හිතලා කියන්න පුළුවන්. 5 කියන ඉලක්කම ගත්තා. එයා මෙයාගෙන් හැම අවයවයකම ගුණ කරනවා. මෙතන එක අවයවයක් තියෙන හන්ද ආ එකතු කරන්න ඕනේ නැහැ. හැම අවයවයකම මෙයත් එක ගුණ කරනවා. එහෙම ගුණ කර කර අපි අවයව ටික අරගෙන ඒ අවයව ටික ඔක්කොම එක කුලකට දානවා. මොකද කියන්නේ? කවුරු හැදෙන්න පුළුවන්? මේකෙන් තාත්වික සංඛ්‍යා කුලකේ හදන්න පුළුවන් නේද මට? හරි? 5 කියන ඉලක්කම් බිඳුවෙන් වැඩි කරොත් බිඳුව හැදෙනවා. හරි? 5 කියන ඉලක්කම 1යට 5න් වැඩි කරොත් 1 හැදෙනවා. ওই විදිහට එක එක ඉලක්කම් වලින් ගුණ කර කර මට තාත්වික සංඛ්‍යා කුලකෙ මොතනින් ගුණ ගන්න පුළුවන් නේද? ඍණ ඉලක්කම් ගුණ කරලා වෙන කට්ටිය හදන්න පුළුවන්. හරි? ඕනම ඉලක්කමක් හදන්න පුළුවන් නේද? එහෙනම් මේක තාත්වික සංඛ්‍යා කුලකයට සමානයි. පිළිගන්නවනේ? හරි? රයිට්. ඊළඟට තව ඉස්සරහ උදාහරණ බලමු. මට සර් මේ ක්විස් වලටත් දුන්නානේ උදාහරණත් මේ මේක හොයන එක. හරි ස්පෑන් එකෙන් කවුරු වැටෙනවද කියන එක. හරි මම ඒක ගැන කියන්න යන්නේ නැහැ. තව උදාහරණයක් කිව්වොත් මෙන්න මේක. අපි ගමු R² කියන කෙනා හරි මෙන්න මේක වෙක්ටර් ෆීල්ඩ් එකක් වෙනවනේ. හරි එතකොට මම ගන්නම් B කියන කුලක වෙනකොට මේ තව දෙයක් දැන් මේ මම B කියන කුලක වෙනුවට මම B1 කියන්නම්කෝ. B1 වෙනුවට 5 කියන ගෙනා ගත්තා තාත්වික සංඛ්‍යා කුලක හැදෙනවා නේද? හැබැයි මම B2 කියන කෙනා වෙනුවට එක වගේ ඉලක්කමක් ගත්තොත් ඒත් මට එයා ස්පෑන් කළා. මෙයාගේ කට්ටියත් එක්ක ಗುಣ කර කර මට ආයේ හදන්න පුළුවන් නේද? තාත්වික සංඛ්‍යා කුලකෙම. පුළුවන් නේ? අවුලක් නැහැ නේ? හැබැයි මම B2 වෙනුවට B3 වෙනුවට මම ගත්තොත් බිඳුව කියන ඉලක්කම. බිඳුව කියන ඉලක්කම ස්පෑන් එක ගත්තොත් මොකද සමාන වෙන්නේ? B3 වල ස්පෑන් එක. එතනින් හැදෙන්නේ ආයේ බිඳුවමයි නේද? බිඳුව කියන එක මෙයාගේ කාත් එක වැඩි කරත් වෙන ඉලක්කමක් හැදෙන්නේ නැහැ නේ බිඳුව හැදෙන්නේ. හරි? එතකොට මම B4 කියලා මම ගත්තොත් 10 4 වෙනි බලය වගේ. මෙයාගේ ස්පෑන් එක මොකද වෙන්නේ? මෙයාගේ ස්පෑන් එකට තෝරන නම්බර තාත්වික සංඛ්‍යා කුලකෙම හදන්න පුළුවන්. හිතලා බලන්න. හරි? රයිට් සරලව වෙන්නේ මෙයත් එක්ක මෙන්න මේ ඔපරේෂන් එක, يعني මෙයාගේ එලිමන්ට් එකත් එක්ක මේ ඔපරේෂන් එක දැම්මම මෙයාගේ එලිමන්ට් එකත් එක්ක. එහෙම හැම එලිමන්ට් එකක්ම ගන්න ඕනේ මෙයාගෙන් ගලව. හැම එලිමන්ට් එකක්ම හැම possible solution එක හැම එකක්ම ගන්න ඕනේ. හැම possible linear combination එකක්ම. දැන් මෙතන එක එලිමන්ට් එකක් තියෙන හන්ද වැඩි ලේසි. එලිමන්ට් දෙකක් තිබ්බොත් අර මම මෙතන ඔයගට ලියලා තියපු දෙයක් පේන්න නෑ නේද? ඉස්සරම එක ගත්තා දෙන්නත් එක්කම ගුණ කරලා එකතු කරා.
දෙක ගත්ත ගුණ කරා. හරි 3 ගත්තා. ඊට පස්සේ 1යි 2යි ගත්තා 2යි 1යි ගත්තා. හරි 1යි 3යි ගත්තා 3යි 1යි ගත්තා. කොහොම හිතන්නකො තාත්වික සංඛ්‍යාවක මේ පැත්තේ තියෙද්දි කොච්චර possible කට්ටිය ඉන්නවද කියලා මෙයා පැත්තේ ඉද්දි. හරි එහෙනම් අර හිතලා ගන්න පුළුවන් වෙනවා. හරි right මම මේකනේ ගත්තනේ. එතකොට මම B1 කියලා ගන්නම්. B1 වලට ගන්නවා මම 1යි 5යි. හරි 1යි 5යි. මෙයාගේ ස්පෑන් එකෙන් මොකක්ද හැදෙන්නේ? හරි මෙයාගේ ස්පෑන් එකෙන් මට කවුද හදන්න පුළුවන්? මෙයාගේ ස්පෑන් එකෙන් ඇත්තටම මේ හදන්න පුළුවන් මෙන්න මේ වගේ කට්ටිය. අන්න යන් මෙන්න මේ වගේ කට්ටිය. 1 සහ 5 ඕනම ගුණාකාරයක් හදන්න පුළුවන් මෙයාට. හරි 1 බෙදීම يعني භාග බෙදීම 5 බෙදීම දෙක ඔය වගේ ඕනම ගුණාකාරයක් මෙතන හදන්න පුළුවන් මෙයාගේ ස්පෑන් එකෙන්. හරි තාත්වික සංඛ්‍යා කුලවනේ එහා පැත්තේ තියෙන්නේ. ඊට පස්සේ මම B2 කියලා ගන්නම් මෙහෙම. මෙයාගේ මොකද කියන්නේ? මෙයාගේ ස්පෑන් එකෙන්. මෙයාගේ ස්පෑන් එකෙන් ඇත්තටම R ස්ක්වයර් කියන කෙනාම හදන්න පුළුවන්. හරි? මේක එකපාර හිතා ගන්න අමාරුයි. අර සර් ප්‍රශ්න කරපුවාම තරම් ඔක එච්චර දෙයක් නෙමෙයි ඇත්තටම. මේක වෙන්නේ කොහොමද කියන එක ගැන මම කියන්නම්. හරි? සර් ඇත්තටම මම මේක වෙන විදිහ ගැන පැහැදිලි කරලා අර මේ ගාන හදපේකේ මේ ලොජික් එක මම හිතන්නේ ඒක අර හරියටම සර් පැහැදිලි කරා කියලා. අර මම හිතන සර් අර ඔක්කොම පුළුවන් කියලා හිතලා ඒක කරන්නේ නැත්තේ මේ මම ඒක පොඩ්ඩක් හරියට පැහැදිලි කරනවා. ඔක ලොජික් එක සර් ගාන හදපු විදිහ. හරි? يعني එහෙම හදපු විදිහ කොහොම මොකද්ද වෙන්නවා කියන දේ. හරි? එතකොට දැන් මේ මෙයා තාත්වික සංඛ්‍යා කුලකට සමානයි කියන එක තමයි මම පෙන්නන්න යන්නේ. කියන්නේ හරි? එතකොට කුලක දෙකක් සමාන නම් මොකද වෙන්නේ? කුලක දෙකක් සමාන නම් يعني කුලක දෙකක් සමානයි කියලා පෙන්නන්න නම් A කියන කුලකේ B කියන කුලකට සමානයි කියලා මම පෙන්නනවා නම් එකම ක්‍රමයයි තියෙන්නේ. A කියන කෙනා B වල උපකුලකයක් කියලා පෙන්නන්න ඕනේ. ඒ වගේම B කියන කෙනා A වල උපකුලකයක් කියලා පෙන්නන්න ඕනේ. හරි? අය බලන්න මම මෙතන පාවිච්චි කරන්නේ proper subset එක. මොකද proper subset එක පාවිච්චි කළා මෙන්න මෙහෙම ලිව්වාට පස්සේ ඔක කවදාවත් හරියන ප්‍රකාශන දෙකක් නෙමෙයි. මෙයා කියනවා A කියන කෙනා B වල උපකුලකයක් කියලා. හරියටම උපකුලකයක් කියලා. සමාන වෙන්න බෑ කියලා. මෙයා කියනවා B කියන කෙනා A වල එහෙම උපකුලකයක්. ඉතින් මෙහෙම දෙන්නෙක් ලිව්වට පස්සේ මේ දෙන්නගෙන් කවදාවත් මේ ප්‍රකාශනයක් හැදෙන්නේ නැහැ. හරි proper subset වලින්. හැබැයි මේ වගේ subset වලින් වගේ හැදෙන්න පුළුවන් ඈ. ඔන්න ඔහොම තමයි පෙන්නන්න ක්‍රමය. එතකොට මේ දෙන්න මේකට සමානයි කියලා පෙන්නන්නේ කොහොම තමයි. දැනට හිතන්න මම මේක පස්සේ සාධනය කරන්න. දැනට හිතන්න මේ කතන්දරේ දැනටම හරි. R ස්ක්වයර් කියන එක sorry B2 වල ස්පෑන් එක දැනටම උපකුලකයක් වෙනවා R ස්ක්වයර් වල. ඕක දැනට හරි කියලා හිතන්න. හරි මේ සමානයි කියලා පෙන්වන්න කිව්වොත් මේ දෙක හදලා පෙන්වන්න. මෙයත් හරි මෙයත් හරි කියලා පෙන්වන්න ඕනේ. ඕක තමයි ක්‍රමය. දැනට මේක හරි කියලා හිතන්න මේ ගානට අදාළ නෑ. ඔක මම වෙන විදිය සාධනය කරන්නම්. ඕක තේරෙන්න එකක් ඈ. right? එහෙනම් මම දැන් පෙන්වන්න යන්නේ මෙන්න මේක. මෙන්න මෙයාගේ උපකුලකයක් කියන එක. ස්පෑන් B වල. හරි? ඒතර කවුරු හරි කෙනෙක් තව කෙනෙක්ගේ උපකුලකයක් බව කියලා පෙන්වන්නේ මෙන්න මේකටත් තියෙනවා පෙන්න ක්‍රමයක් ඩෙෆිනිෂන් එකක්. A කියන කෙනා B වල උපකුලකයක් කියලා පෙන්වන්න ඕන නම් පෙන්වන්න ඕනේ මෙහෙමයි. ඕනම අවයවයක් ගන්න A වල. හරි? A වල ඕනම අවයවයක් ගන්න. එහෙම අරගෙන මම මොනවා හරි ක්‍රමයකින් සුළු කරගෙන ගිහිල්ලා සාධනය කරලා සුළු කරගෙන ගිහිල්ලා මම බව පෙන්වන්න ඕනේ A තෝරගත්ත අවයවෙත් B වල අවයවයක් කියලා. එහෙනම් ඔක ඇත්තටම වෙන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ මගේ B, මේ තියෙන්නේ මගේ A කියලා හිතන්නකෝ. A වල අවයව මෙහෙම තන ගොඩක් ඉන්නවා. මම A වල සාධාරණ අවයවයක් ගත්තා. A ගත්ත සාධාරණ අවයවේ B වල සාධාරණ අවයවයක් වෙනවා නම් වැඩි හන්නේ නේද? B වල ඕනම අවයව B වලත් උපකුලකයක් වෙනවා නම් හන්නේ නේද? A වල ඕනම අවයවයක් B වල උපකුලකයක්. A වලින් පැනලා කැමති දෙනකින් අවයවයක් තෝරගන්න කියලා කියනවා. එයා B වල උපකුලකයක්. sorry B වල අවයවයක්. එහෙමනම් අනිවාර්යෙන් කියන්න පුළුවන් නේ ෂුවර් ඉන්නේ A කියන කෙනා B ඇතුලේ කියලා. මොකද A කියන කෙනාගේ කොටසක් හරි ඉලෙට පැන්නොත් A ගාව අවයව ඉන්නවා B වල වැටෙන්නේ නැති. B ඇතුලට වැටෙන්නේ නැති. එන්න මෙහෙම තමයි සාධනය කරන උපකුලකයක් නම් සාධනය කරන විදිය. අපතන එකම ක්‍රමය. එකම ක්‍රමය. වෙන ක්‍රම නැහැ. එතකොට මෙතනත් ඔය වැඩේ තමයි කරන්න ඕනේ. මම කියනවා take any element කැමති අවයවයක් ගන්න කියලා. එහෙම නැත්නම් මම මෙහෙම කිව්වත් හරි.
take arbitrary element කිව්වත් වැඩේ හරි. එහෙමත් කියනවා සමහර සාධනවල. ඉතින් මම නම් any කියන වචන තමයි පාවිච්චි කරන්නේ. මොකද ඒකට හරිම උත්තර යනවා. arbitrary කියනකට වඩා ඕනම කෙනෙකුට වැඩේ හරි. take any element in r square. ඒතර මෙයාගේ කැමති කෙනෙක් අරගෙන මෙයාගේ පුකුල මෙයාගේ අවයවයක් බව පෙන්වන්න තමයි මම හදන්නේ. එහෙනම් r square වල ඕනම අවයවයක් නම් මට මෙහෙම සාධාරණ විදිහට ලියන්න පුළුවන් නේද? මේක ලියනවා without loss generality. මෙයාගේ ඕනම අවයවයක් නම් මම ab කියලා ලියුවට වඩා දිනන්නේ සාධාරණ ඉලක්කම් දෙකක් දැම්මා. හරිද නෑනේ? මම එකකට කලිනුත් කිව්වා r square කියන කෙනා කවුද කියන එක මම පැහැදිලි කරා. ගිය සතිය මම හිතනවා ඒක මතක ඇති කියලා. හරි set වල product එක ගැන මම කතා කරන්නේ නේ. ආර්ඩිසන් product එක ගැන වෙක්ටර් මේ set වල මම හිතනවා උලක් නැතුව ඉතින් කරා. හරි එතකොට A කියන කෙනා B2 වල අවයවයක් විදිහට ලියන්න ඕනේ. එතකොට මෙතනදී මම කරන්නේ B2 වල අවයවයක් කියලා දැනටම ගන්නවා. B2 කියන්නේ කවුද? මේක නෙමෙයි මගේ. හරි? එතකොට B2 වල span එක කියලා කියන්නේ කවුද? ආයි පාරක් බලන්න. span එක කියලා කියන්නේ B2 වල කට්ටිය linear combination වලින් සම්බන්ධ කරලානේ තියෙන්නේ නේද? එහෙමනේ වෙන්නේ නේ? linear combination වලින් සම්බන්ධ කරලා තියෙන්නේ. ඒතර linear combination වලින් සම්බන්ධ කරොත් හොඳට බලන්න. මෙතනනේ linear combination වලින් සම්බන්ධ කරොත් වෙන්නේ මෙයාගෙන් එලිමන්ට් එකක් ගත්තා පළවෙනි කෙනත් එක්ක වැඩි කරා. එකතු කරා තව එලිමන්ට් එකක් ගත්තා දෙවෙනි කෙනත් එක්ක වැඩි කරා මෙයාත් එක්ක. තව එලිමන්ට් එකක් ගත්තා තුන්වෙනි කෙනත් එක්ක වැඩි කරා. කොහොමද නේද? ඒත් මම ගන්නවා සාධාරණ අවයවයක්. මම ගන්නම් A0 කියලා. හරි? මෙයා තාත්වික සංඛ්‍යාවක් ඈ. මොකද දැන් එයානේ මගේ ෆීල්ඩ් එකනේ. මේ එයානේ ෆීල්ඩ් එකනේ. මෙයා ගත්තා එයාත් එක්ක වැඩි කරා A0 sorry A0 මේ තියෙන්නේ. අර මේ අර අපේ සුළු කිරීම නෙමෙයි මෙතන තියෙන්නේ. නෝට් එක තියෙන්නේ. ඒ නෝට් කියන කෙනා වැඩි කරාමම දැන් මෙතන සුළු කිරීම මෙයා ඈ. මෙන්න මෙයා තමයි මේ ඉන්නේ. හරි? මෙයාත් එක්ක ගුණ කරා මගේ මේක. බිංදුව 1. හරි? එකතු කිරීම මේ එකතු කිරීම කියන්නේ මෙතන එකතු කිරීම තියෙනවා. දැන් මේ සාමාන්‍ය එකතු කිරීම තමයි. ඒක හරි. නමුත් මෙතන තියෙන කෙනා උතන්ට එන්නේ. ඊළඟට A1 කියන කෙනා ගත්තා. මෙයා තාත්වික සංඛ්‍යාවක්. මේ ඉලක්කම් ගැන අපිට තාම කිසිම අවබෝධයක් නැහැ. දැනට කොහොම යන්න මම ලොජික් එක පස්සේ කියන්නම්. ගුණ කිරීම එක බිංදුව. හරි? දැන් මේක සුළු කරාට පස්සේ A කියන කෙනත් එක්ක මේක ගුණ වෙනවා. A බිංදුව A වතාවක් එක. උතන එන්නේ බිංදුව A ධන A1 කියන එක මේකෙන් වැඩි කරොත් එන්නේ A1, බිංදුව. හරි එතකොට මේ දෙන්න ආයෙ එකතු කරන්න පුළුවන්. බිංදුව A1 කියන කෙනා එකතු කරොත් A1, A0 සමානයි AB. හරි එතකොට දැන් මම මෙහෙම එක පෙන්නන්න ඕනේ නේද? මෙයාගේ ඕනම අවයවයක් ගත්තට පස්සේ එයා මෙයා ඇතුලේ ඉන්නවා කියලා පෙන්නන්න නම් මට මෙහෙම කරොත් හරි නේද? හොඳට බලන්න. මෙයාගේ ඕනම අවයවයක අරගෙන ඒ ඕනම අවයවයක් මම ලීනියර් කම්බිනේෂන් එකක් විදිහට ලියලා පෙන්නන්න පුළුවන් කියනවා වැඩේ හරි නේද? මොකද ඕනම ලීනියර් කම්බිනේෂන් එකක් මෙයා ගාව ඉන්නවා. මෙයා අරගෙන මම ලීනියර් කම්බිනේෂන් එකක් විදිහට ලියලා පෙන්නන්න පුළුවන් කියනවා වැඩේ හරි. ඒතර මම ගත්තා මෙයාගේ කැමති අවයවයක්. ඒ අවයවය අරගෙන මෙහෙම ගියා. ඔතනට ආවා. හරි? ඒතර මම කියනවා මෙන්න මෙහෙම A1 සමානයි A0 සමානයි B. ඒතර මට මෙහෙම කියන්න පුළුවන්. හරි අනිත් පැත්ත. හරි? මට මෙයාගේ ඕනම අවයවයක් ගත්තා. ඒ අවයවේ A, B. ඒතර මම කියනවා මෙහෙම. හරි? A, B මගේ A1 විදිහට. ඒ කියන්නේ මෙන්න මෙතන මේ ඉලක්කමත් එක්ක වැඩි වෙන කෙනා විදිහට මෙතන ගත්ත කෙනාගේ පළවෙනි එලිමන්ට් එක ගන්න මෙතන වැඩි වෙන කෙනා එක් විදිහට මෙතන ආපු B කියන කෙනා ගන්න එහෙම වැඩි කරලා මට ගන්න මෙතන ඉලක්කම හදන්න පුළුවන්. ඔක තමයි අවිලා තියෙන්නේ. එහෙම නේද වෙලා තියෙන්නේ. මෙයා සමානයි මේක මෙයා සමානයි මේක නම් ඔන්න ඒ විදිහට යන්න පුළුවන්. හරි එතකොට මෙන්න මෙහෙම ගත්තා නම් මට දැන් කියන්න පුළුවන් A, B කියන කෙනා සමාන වෙනවා. හරි? A, B කියන කෙනා සමාන වෙනවා. මට A නෝට් වේදෙන්න මට දාන්න පුළුවන් sorry B A නෝට් විදිහට දාන්න පුළුවන් B වතාවක් මේක ධන මෙයා වලට දාන්න පුළුවන් A වතාවක් 1, බිංදුව. මෙයාගේ ඕනම එලිමන්ට් එකක් මේ තියෙන ලීනියර් කම්බිනේෂන් එකක් විදිහට ලියලානේ. ඕනම එලිමන්ට් එකක් මේ විදිහට ලීනියර් කම්බිනේෂන් එකක් විදිහට මට ලියන්න පුළුවන්. හරි? එහෙනම් මෙයා ලීනියර් කම්බිනේෂන් එකක් විදිහට ලියලා තියෙනවා නම්
මේ තියෙන ෂුවර් ස්පෑන් එක එලිමන්ට් එකක් නේ. මොකද ස්පෑන් එකේ හැම ලීනියර් කම්බිනේෂන් එකක් මේ ආයතනෙ ඉන්නවා. මෙතන ස්පෑන් එක එලිමන්ට් එකක්. එහෙනම් මට කියන්න පුළුවන් මේක ඉම්ප්ලයිස් කරනවා මෙයාගේ ඕනම කෙනෙක් මෙහෙම ලියන්න පුළුවන් නම් මෙන්න මෙයා ස්පෑන් එකේ එලිමන්ට් එකක් කියලා. හරි? කොහොම ලියන්න පුළුවන්. හරි? ලොජික් එක තේරෙනවද නේද? සර් හරියට මේ හරිය වෙන දේ පැහැදිලි කරේ නෑ. කොහොම තමයි වෙන්නේ? මෙයාගේ ඕනම එලිමන්ට් එකක් ගන්න එයා ලියන්න පුළුවන් කියන එක තමයි මෙතනදී පෙන්වන්න ඕන. හරි? එහෙනම් ස්පෑන් එක එලිමන්ට් එකක්. ඒ වගේම මම ওই කටට කලින් කිව්වා මේක පිළිගන්න කියලා. මේක වෙන විදිහ මම පස්සේ පැහැදිලි කරන්නම්. ඔක තේරෙම එකක් තියෙනවා. ඔක මම පස්සේ පැහැදිලි කරන්නම්. දැනට මම කිව්වා ඔක පිළිගන්න කියලා. එතකොට මේක බව පෙන්නවා. ඒ වගේම මේක මට දීලා තියෙනවා. හරි? මේක හරි කියලා පිළිගන්න කියලා කිව්වා. එහෙනම් මේ දෙන්න සමානයි. හරි? A කියන කෙනා B වල සබ්සෙට් එකක්, B කියන කෙනා A වල සබ්සෙට් එකක් නම් A සහ B සමානයි. ඒක තමයි එකම පොසිබල් විදිය. හරි. මේ කරපු කොටසේ ප්‍රශ්න මොනවා හරි තියනවද? අනේ right. හරි මම හිතනවා එහෙනම් ප්‍රශ්න මොනවද නැති වෙයි කියලා. අර මම අර ගානට මෙන්න මේ ප්‍රකාශනය ගත්ත තේරම් එක තමයි මම දැන් සාධනය කරන්න යන්නේ. හරි? හරි. අර කලින් කියපු කතන්දර ටිකම කියන්න. V කියන්නේ වෙක්ටර් ස්පේස් එකක්. මෙන්න මෙහෙම. is a vector space over f plus dot. හරි? ඒ වගේම B කියලා කෙනෙක් ඉන්නවා. ඒ B කියන කෙනා මෙන්න මේ වගේ. හරි non empty. ඒ වගේම V වල එලිමන්ට් V වල අවයව වෙනවා. V වල sorry මේ exact set subset එකක් වෙනවා. හරි ඒ වගේම එයා finite. අවයව නිශ්චිත ගාණක් තියෙනවා. හරි අවයව අනන්ත ගාණක් නැහැ. හරි මේ අපි මේ අවයව අනන්ත ගාණක් නැහැ කියන එක හැම වෙලාවෙම කියන එක බලාපොරොත්තු වෙන්නේ තමයි මේ ලීනියර් කම්බිනේෂන් එක තියෙන්නේ. මේ ಗುಣ කර කර හදන පද තියෙන්නේ. මේ ලීනියර් කම්බිනේෂන් තියෙන්නේ. අන්ගේ ලීනියර් කම්බිනේෂන් වල අර්ථ දැක්වීමේ තියෙන්නේ එයාට කියන්නේ එකතු වෙන්න පුළුවන් තාත්වික ඉලක්කම් ගාණක් විතරයි ඈ. මොකද ඉලක්කම් අනන්තයක් එකතු වුණොත් අර කන්වර්ජන කතන්දර වෙනවා. අර සීරීස් කියන කොටස කරේ සෙකන්ඩ් සෙම් එකේ. සෙකන්ඩ් සෙම් එකේ සීරීස් කියන කොටසේ මම මතකයි කන්වර්ජ් ඩයිවර්ජ් යන කතන්දර කතා කරේ. ඒ අනන්ත වෙනකල් එකතු කිරීම ආව ගමන් සීරීස් එකක් හැදෙනවා. අපිට කන්වර්ජ් වෙනවද ඩයිවර්ජ් වෙනවද කියලා ප්‍රශ්නය එනවා උතන. ඉලක්කම් අනන්තයක් આવත්. ඒ හින්දා තමයි මෙතන ඉලක්කම් තාත්වික ගානකට සීමා කරන්නේ. ඒ ඉලක්කම් මේ අනන්තයක එකතු කිරීමක් හදන්න ඕනේ නැති හින්දා තමයි B කියන කෙනා දන්න ඉලක්කම් ගානක තියාගන්නේ. ඉලක්කම් අනන්තයක් එයාට එන්න දෙන්නේ නැහැ. ඒක තමයි හේතුව ඈ. හරි. කොහොම හරි right. ඕක තමයි B කියන සෙට් එක. එතකොට මම කියන්නේ මෙන්න මේක තේරෙන්න එකෙන් කියන්නේ B වල ස්පෑන් එක තියෙන්නේ. මෙන්න මේ B වල ස්පෑන් එක සබ්සෙට් එකක් වෙනවා B වල. හරි? B වල ස්පෑන් එක B වල සබ්සෙට් එකක් වෙනවා. මොනක තමයි සාධනය කරන්න දෙන්නේ. හරි? මේක මතකයි නේද? අර මම කලින් කිව්වේ A කියන කෙනා B වල සබ්සෙට් එකක් වෙනවා කියලා පෙන්නන්න නම් A වල ඕනම අවයවයක් අරගෙන එයා B වල අවයවයක් වෙනවා කියලා පෙන්නන්න තමයි දෙන්නේ. හරි? ඕනම කෙනෙක්. ඕක තමයි කරන්න තියෙන්නේ. නම් මෙතනත් ඕකයි. මෙයාගේ කැමති අවයවයක් ගන්න. ඒක මෙයාගේ අවයවයක් වෙනවා කියලා පෙන්නන්න දෙන්නේ. හරි. ඒතර මම කියනවා take any element in span B වල කැමති අවයවයක් ගන්න කියනවා. ඒ කැමති අවයවයක්නේ. ඒ ගන්න අවයවයේ ජෙනරේටර් එක නැති වෙන්න. කියන්නේ සාධාරණ අවයවයක් ගන්නවා කියන එක තමයි මෙතන ඇත්තටම අදහස. ජෙනරේටර් එක නැති වෙන්න without loss of generality. ජෙනරේටර් එක නැති වෙන්න මම ගන්නම් මේ එලිමන්ට් එක මේ වගේ. අපි කියමු a1x1 ධන a2x2 මේ අමතක කරන්න එපා මෙතන තියෙන්නේ මෙයා ඈ. මෙයා ඉන්නේ මෙතන. මෙතන ඉන්නේ මෙයා ඈ. හරි? මම ඔහොම දැනට මෙතනින් එහාට ලියන්නේ නැහැ. අමතක කරන්න එපා ඒ ඉන්නේ ඒ කට්ටිය කියන. a1x1 ධන
a2 x2 ධන a3 x3 ඔය විදිහට an xn right මේ තියෙන සාධාරණ අවයවය. දැන් මම පෙන්වන්න ඕනේ මොකක්ද? මේ කියන කෙනා b වලත් අවයවයක් වෙනවා කියන එක තමයි පෙන්වන්න යන්නේ. හරි. එතකොට පොඩ්ඩක් බලන්න. මම ආයි පාරක් ලියන්නම්. මෙන්න මෙහෙම මේ ටික ලියන්නම් මෙතනදී. හරි. දැන් හොඳට බලන්න. දැන් මෙයා මෙන්න මේ කියන කෙනා v කියන කෙනා මේ කියන සෙට් එක මත වෙක්ටර් ස්පේස් එකක් බව පෙන්වන්න තියෙන්නේ. ඔය වෙක්ටර් ස්පේස් එකක් බව පෙන්වද්දී අපි කරුණු කීයක් කිව්වද? පළවෙනි එක අපි කීවා මෙයා ෆීල්ඩ් එකක් කීවා. ඊට පස්සේ මෙයායි මෙයාගේ වෙක්ටර් ඇඩිෂන් එකයි දෙන්නම වෙනම ඇබිලියන් ගෲප් එකක් කිව්වා. ඔහොම කාරණා ගොඩක් කිව්වා. ඔහොම කාරණා ගොඩක් කියද්දි එක තැනක කීවා නේද? මෙන්න මේක. වෙක්ටර් ප්‍රොඩක්ට් එකෙන් එන උත්තරේ ස්කේලර් ප්‍රොඩක්ට් එකෙන් එන්නේ ආයේ වෙක්ටර් එකක්මයි කියලා කිව්වා නේද? මේ කියන්නේ මෙයාගේ අවයවයක්, මේ තියෙන්නේ මෙයාගේ අවයවයක්. හරි? කොහොම ගන්න දෙන්නකින් එන්නේ ආයේ වෙක්ටර් එකක්මයි කියන එක කියවනේ දොතන එක දැන්. එහෙනම් ඒ කට්ටිය වෙක්ටර් වෙලා ඉවරයි දැනට. එහෙනම් මේ x1 කියන්නේ කවුද? මේ x1 කියන්නේ b වල අවයවයක් නේ. හරි? x1 කියන්නේ b වල අවයවයක්, b කියන්නේ v වල සබ්සෙට් එකක්. එහෙනම් ෂුවර් එකටම ඔතන ඉන්න ඔය x1 x2 x3 x ඔය විදිහට x ඉන්න ඔය ඔක්කොම xk කියන්නේ v වල එලිමන්ට්. එහෙනම් මෙයා v වල අවයවයක්, මෙයා v වල අවයවයක්, මෙයා v වල ඔය විදිහට an කියන කෙනත් v වල අවයවයක්. ඒ වගේම a1 a2 an කියලා කියන්නේ කවුද? හරි? ඒ කට්ටිය f වල අවයව. මෙයා f වල අවයවයක්, මෙයා f වල අවයවයක්, මෙයා f වල අවයවයක්, මෙයා f වල අවයවයක්. එහෙනම් මේ කට්ටියත් එක්ක මේ සුළු කිරීමෙන් එන්නේ මොකක්ද? ඒ සුළු කිරීමෙන් එන්නේ v වල අවයවයක් නේ. මොකද මේ ඔපරේෂන් එක දැනටම හරි කියන එක මේ ප්‍රකාශනයේ කියද්දි ඔය වැඩේ වෙලා ඉවරයි. මෙතන තියෙන v වල අවයවයක්, මෙතන තියෙන v වල අවයවයක්, මෙතන තියෙන v වල අවයවයක්, මෙතන තියෙන v වල අවයවයක්. හරි? ඒ වගේම මෙන්න මේ ප්‍රකාශනයේ සාධනය කරද්දි මම එක තැනක බව පෙන්නනවා v කියන කෙනයි මෙන්න මෙයයි ඇබිලියන් ගෲප් එකක් විය යුතුයි. ඇබිලියන් විය යුතුයි. කියන්නේ ඇබිලියන් ගෲප් එකක් වෙනවා නම් එතන පළවෙනි එක ක්ලෝෂර් එක. එයාගේ එලිමන්ට් එකකට මේ ඔපරේෂන් එක කරොත් එන උත්තරේ ආයේ v මතම වැටෙනවා. සරලව කිව්වොත් වෙක්ටර් දෙකක එකතුව වෙක්ටර් එකක්. ඉතින් මෙතන මෙයා වෙක්ටර් එකක්, මෙයා වෙක්ටර් එකක් එකතුව වෙක්ටර් එකක්. ඒතර මෙතන ආයෙ වෙක්ටර් එකක් වෙක්ටර් එකක් වෙක්ටර් එකක්. එහෙනම් මේ සම්පූර්ණ එකතුව වෙක්ටර් එකක් නේද? සම්පූර්ණ එක වෙක්ටර් එකක්. දැන් මම ගත්තේ මොකක්ද? සාධාරණ අවයවයක් ගත්තේ. ඒ ගත්ත සාධාරණ අවයවෙත් වෙක්ටර් එකේ උපකුලකයක් කළා. සාධාරණ අවයවයටත් වෙනවා නම් හැමෝටම ඔය වැඩේ වෙනවා. එහෙනම් මෙතනින් මට ඉම්ප්ලයිස් කරන්න පුළුවන් ස්පෑන් b කියන කෙනා සබ්සෙට් එකක් වෙනවා v වල. හරි? සබ්සෙට් එකක් වෙනවා v වල. හරි. ප්‍රශ්න මොනවා හරි තියනවද? alright හරි. ප්‍රශ්න මොනවත් නැහැ නේ? right හරි. ඊළඟ තේරෙන්න එක හදන්න ගියොත් යනවානේ.